පොඩි මිත්‍යාවක් තියෙනවා. ප්‍රෝටීන් කෑවහම මසල් බිල්ඩ් අප් වෙනවා. එහෙම එකක් වෙන්නේ නැහැ. නිකන් ඉන්න ගමන් මම දැන් අද රැයට චිකන් භාගයක් විතර කෑවම හෙට මගේ මසල් එකෙන් පොඩ්ඩක් හරි වැඩි වෙනවා කියලා හිතනවා නම් සම්පූර්ණ මිත්‍යාවක්. මේ වැදගත් මේ දෙකක් තියෙන එකක් තමයි ඇගේ තියෙන මසල්ස්, අනිත් එක තමයි ඇගේ තියෙන තෙල්. 1 ග්‍රෑම් එකකට හැදෙන ශක්තිය අපි ගණන් හදලා තියෙනවා. කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් එකකින් කිලෝ කැලරි 4ක් ලැබෙනවා. ප්‍රෝටීන් ග්‍රෑම් එකකින් කිලෝ කැලරි 4ක් ලැබෙනවා. මේදේ ග්‍රෑම් එකකින් කිලෝ කැලරි 9ක් ලැබෙනවා. ප්‍රෝටීන් ග්‍රෑම් 100ක් ගත්තාම කැලරි 400ක් හම්බ වෙනවා. හැබැයි ඇත්තටම 400ක් හම්බ වෙන්නේ නැහැ. හේතුව තමයි අර කියන තර්මික් ඉෆෙක්ට් එක. good evening හැමෝටම. එහෙනම් කියලා මම හිතනවා මම මේ ස්ලයිඩ්ස් උත් ෂෙයා කරලා තියෙනවා. ඒකත් ඔයගොල්ලන්ට හොඳටම පේනවා ඇති කියලා හිතනවා. අපි ගිය සුමානේ අපේ සාකච්ඡාවේදී අපි මූලික පදනම ගැන සාකච්ඡා කරා, පෝෂණය ගැන. අද අපි කතා කරනවා ඒ පෝෂණය වගේ දෙයකින් අපි මොනවද මේ ප්‍රධාන වශයෙන්ම කරන්නේ. ප්‍රධාන වශයෙන්ම අපි මේ බාර weight management කියලා කියනවා. weight management එක වැදගත් වෙන්නේ කොහොමද මේ ක්‍රීඩා පෝෂණයේදී කියන එක. මොකද අපි දන්නවා හුඟක් වෙලාවට අපි පෝෂණය අර වගේ දේවල් වෙනස් කරන්න අපි මේ යොමු වෙනවා weight management එකේ අවශ්‍යතාවය අනුව. ඒක කොහොමද මේක මොන විදිහටද කියලා. ඊට කලින් මම සුළු දෙයක් කියන්න ඕන ඔයගොල්ලන්ට. මම විනාඩි 15කට විතර සැරයක් ඕගොල්ලන්ට අවස්ථාවක් දෙනවා ප්‍රශ්න අහන්නයි. මේකේ මොන හරි පැහැදිලි කරන්න සමහරවිට මම ප්‍රශ්න අහනවා. ඒ නිසා ඒ වෙලාවේදී ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ මේ මයික්ස් අන්මියුට් කරලා ආන්සර් කරන්න. එහෙම නැත්නම් chat room එකට questions දාන්න. ඒ වෙලාවට විතරක් හැමතිස්සෙම නැතුව. මොකද එහෙම දැම්මහම සමහරවිට ඩිස්ටර්බ් වෙනකොට අර එක දිගට ෆ්ලෝ එකේ යන්න බැරි වෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ප්‍රශ්න chat එකට දාන්න. chat එකට දානකොට දාන්න කෙටියෙන් පුළුවන් නම් සිංහලෙන් කමන්නේ, ඉංග්‍රීසියෙන් නම් කමන්නේ. ඕන විදිහකට ඒක දාන්න පුළුවන් chat එකට. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න කියවන්න ලේසි වෙන විදිහට දාන්න. ඊළඟ එක තමයි මේ කරගෙන යනකොට එක මේ tools ඔයගොල්ලෝ බලන්න හරිනේ කරන්න යන්න එපා. ඒකට අර distract වෙනවා. ඒකට අනිත් ඔක්කොටම disturb වෙනවා නේද? ඒ නිසා පුළුවන් තරම් මේ අහන්න මම කිව්වා වගේ විනාඩි 15කට සැරයක් විතර මම දෙතන් අවස්ථාවක් ඔයගොල්ලන්ට මොන හරි issues තියෙනවා, ප්‍රශ්න තියෙනවා ඒවා ගැන සාකච්ඡා කරන්න. පෝෂණය පිළිබඳ ඒ අතරදී මම සමහරවිට ප්‍රශ්න අහන ඒ වෙලාවේදී ගත්තේ න ඒවට උත්තර ඔයගොල්ලන්ට පුළුවන් chat එකෙන් ආන්සර් කරන්න. අන්මියුට් කරලා ඔයගොල්ලන්ගේ voice එකෙන් අහන්න ඕන වුණාම මම ඒකත් වෙනම කියන්නම්. weight management එක ක්‍රීඩා පෝෂණයේදී වැදගත් වෙන කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ පුද්ගලයෙක් අවශ්‍ය ක්‍රීඩාව සඳහා කොයි තරමට තමුන්ගේ ඇඟ weight එක කියන එක මෙතන තේරුම් කීපයක් තියෙනවා. මම මේ ඔයගොල්ලොත් එක ඩිස්කස් කරන්න. ඒක වැදගත් වෙන්නේ කොහොමද කියන එක අපි දන්නවා. මොකද සමහර ක්‍රීඩා වෙන සමහරකට ටිකක් බර වැඩි. අපි කියන ෆිට්නස් එක වැඩි. ෆිට්නස් එක මාදි බර වැඩි වෙලා තියෙනවා. එහෙම නැත්නම් තෙල් ඇඟේ ෆැට් වැඩි වෙලා තියෙනවා. මේ වගේ දේවල් වෙනවා. මේවා මැනේජ් කරන්න අපි පෝෂණය කොයි විදිහට යොදා ගන්න කියන එක. ඊළඟට ක්‍රීඩාවේදී ඊට අමතරව වැදගත් වෙනවා ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කරන්න අවශ්‍ය වෙන පෝෂණය කියන්නේ. හුඟක් වෙලාවට මම කලින් කිව්වා වගේ මිස්කන්සෙප්ෂන් එකක් තියෙනවා. මේ ගොඩාක් ශක්තිය තියෙන කෑම ಜಾති කන්න ඕන පෝෂණ ක්‍රීඩා කරන්න කියලා. එහෙම එකක් නෙවෙයි. ශක්තිය කියන එකේ තේරුම
ඇවිල්ලා ගොඩක් දක්ෂ විදිහට ක්‍රීඩා කරන්න නම් ඒකට වැදගත්ම වෙන්නේ බොඩි කොම්පොසිෂන් එක. එහෙම නැත්නම් ගොඩාක් ශක්තිය තියෙන කෑම ಜಾති කෑවට පෝෂණය මේ ශක්තිය තියෙන පෝෂණ ද්‍රව්‍ය කෑවට වැඩියෙන් ක්‍රීඩා කරන්න බෑ. එතකොට හුඟක් සමහර අයගේ මතයක් තියෙනවා මේ ශක්තිමත් ආහාර තමයි ගන්න ඕනේ ක්‍රීඩකයෝ කියන. ශක්තිමත් ආහාර කියන දේ මොකද්ද කියන එක එක්කෙනාගේ ඩෙෆිනිෂන් අනුව වෙනස් වෙනවා. හැබැයි ඒකම නෙවෙයි ඇත්තටම தත්ත්වය මම ඒක ගැන සුළුවෙන් කියන්නම්. ඊළඟට තමයි අපි මේ weight management එක වැදගත් වෙන්නේ. අපි diet plan අරන් මේව හදන්නේ මෙන්න මේකට තමයි. මේක අවශ්‍ය තරමට ඔප්ටිමම් ලෙවල් එකට ඔප්ටිමම් කියන්නේ මැක්සිමම් නෙවෙයි වඩාම හොඳම ලෙවල් එක. ක්‍රීඩකයෙක්ගේ performance වල මැක්සිමම් වලට වඩා අපි බලන්නේ ඔප්ටිමම් ලෙවල් එක. ඔප්ටිමම් කියන්නේ ඇඟේ يعني අපිට සමහරට මැක්සිමම් යන්න පුළුවන් ඊළඟට ඩැමේජ් එකකුත් එක්ක. ඒක නැතුව අපිට උපරිම ලෙස ඉතාමත් හොඳින් ක්‍රීඩා කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඔප්ටිමම් ලෙවල් එකේ performance එකක් ගන්නවා කියන එක. ඒක ගන්න නම් weight management කියන එක වැදගත් වෙනවා. ඒකට පළවෙනියටම අපි කතා කරන්න ඕනේ power එක කියන්නේ strength එක. ඊළඟට endurance එක. මට මේකේ සිංහල වචන මම වැඩි කියන්නේ ඕගොල්ලෝ ඉංග්‍රීසි වචන වලින් පාවිච්චි කරන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද සිංහල වචන සමහරවිට මේ වැරදි අර්ථ එන්න පුළුවන්. ඒ නිසා strength එක කියන එක ඕගොල්ලෝ දන්න. මොකක්ද strength එක කියන්නේ කියලා. එන්න අවශ්‍ය තමුන්ගේ හැකියාව බලයක් ඇති කිරීම force එකක් ඇති කිරීම සඳහා against resistance කියන. ඒතකොට ඒ කියන්නේ අපි දුවනවා නම් පොළොවට against තමයි දුවන්න ඕනේ. එතකොට තමයි අපිට power එකක් එන්නේ. ඊළඟට එහෙම නැත්නම් මොන හරි දෙයක් උස්සනවා වෙන දෙයක් කරනවා හැම දෙයකදීම ශක්තියක් strength එකක් හදා ගන්න ඕනේ. ඒ strength එක තමයි වැදගත් වෙන්නේ perform කරන්නේ. strength එක විතරක් මදි. strength එක කොච්චර විශාල ප්‍රමාණයකින් power එකකින් එනවද කියන්නේ. දැන් උදාහරණයක් ගත්තාම අපි කියනවා අපේ strength එක power එකත් එක්ක යන්න ඕනේ. දැන් උදාහරණම එකක් කිව්වොත් එimhe අපි කිලෝ 40ක පුද්ගලයෙක් ස්ට්‍රෙන්ත් එකක් දානවට වඩා කිලෝ 80ක පුද්ගලයෙක්ගේ ස්ට්‍රෙන්ත් එක එක්ක එන පවර් එක වැඩි. ඔයගොල්ලෝ දන්නවා. මේක ඒකට කියන්නේ අර ෆෝස් එක කියලා. ෆෝස් එක ඒ වැඩි කරන්න පුළුවන්. භෞතික විද්‍යාව කරපු අය දන්නවා ෆෝස් එක හැදෙන්නේ බර සහ වේගය කියන දෙක එකතු වෙලා. ඒක තේරුම් ගන්න එච්චර අවශ්‍ය නැහැ. හැබැයි මේකෙදි වැදගත් වෙනවා ටයිම් එකත් එක්ක කොච්චර ෆෝස් එකක් ගන්න පුළුවන්ද කියන එක. ඒක තමයි පවර් එක කියන්නේ. කියන්නේ කාලයක් තුල කොච්චර ෆෝස් එකක් අපිට මොකද ෆෝස් එක මේ ෆෝස් එක කියන එක අපිට පැය ගාණක් ඇතුළත කරන්නත් පුළුවන්. තප්පර ගාණක් ඇතුළත කරන්නත් පුළුවන්. ඒකට ability to produce force quickly කොච්චර ඉක්මනට කරන්න පුළුවන්ද කියන එක වලට මේක බලපාන. ඊළඟ එක තමයි endurance කියන්නේ. කොච්චර කාලයක් මේකෙන් යන්න පුළුවන්ද. ඒ කියන්නේ අපි හිතමු muscle power එක අපිට පුළුවන් මීටර් 100ක් දුවලා නවත්තන්න. එහෙම නැත්නම් කිලෝමීටර් 5ක් දුවලා නවත්තන්නත් පුළුවන්. ඒකට 5ක් දුවලා නවත්තන එක endurance එක. මීටර් 100 දුවනවා කියන එක්කෙනාට endurance එක ගැන නෙවෙයි අතන අපි කියන්නේ පොඩි කාලයක් තුළ කරන performance එකක්. power එක වැදගත් වෙනවා. හැබැයි මේ power එක කොච්චර වෙලාවක් අපිට maintain කරන්න පුළුවන්? ඒකත් වැදගත්. මොකද සමහර ක්‍රීඩා වලට ඕනේ endurance කියන්නේ. කියන්නේ අපිට පුළුවන් power එකක් generate කරන්න. හැබැයි බොහොම සුළු වෙලාවක් තප්පර ගාණක් නම් අපේ endurance එක හරි අඩුයි. ඒකට ඒ වගේ පුදුයි. මේවා අපිට ලැබෙන්නේ ප්‍රධාන වශයෙන් අපි දන්න මසල්ස් වලින් තමයි අපිට power එක generate කරන්නේ. මේ මසල් එකේ තියෙන ස්වභාවය අනුව සහ අනිත් දේවල් ෆැක්ටර්ස් බලපාන. මේකෙදි වැදගත්ම දේ තමයි අපේ ඇඟේ තියෙන බොඩි එකේ කොම්පොසිෂන් එක. අපි දන්නවා අපේ ඇඟේ තියෙනවා
බෝන්ස් තියෙනවා, ඊළඟට රුධිර නාලිකා තියෙනවා. මේවා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟ හැම වගේ තියෙනවා, කෙස් තියෙනවා, ඒක ඔක්කොම තියෙනවා. හැබැයි වැදගත් මේ දෙකක් තියෙනවා. එකක් තමයි ඇඟේ තියෙන මසල්ස්, අනිත් එක තමයි ඇඟේ තියෙන තෙල්. මසල්ස් වලින් අපි දන්නවා ඒකෙන් තමයි පවර් එක ජෙනරේට් කරන්නේ. මසල්ස් වල ඕනේ. තෙල් වලින් මොකද කරන්නේ? අපේ ඇඟේ තෙල් තියෙන්නේ අවශ්‍ය ශක්තිය ලබා ගැනීම. අපිට ශක්තිය ලබා ගන්න මම ඉස්සෙල්ලා දවසේ කිව්වා අපිට පුළුවන් කාබෝහයිඩ්‍රේට් වලින් පුළුවන්, ප්‍රෝටීන් වලින් පුළුවන්, ෆැට් වලින් පුළුවන්. ප්‍රධාන වශයෙන්ම කාබෝහයිඩ්‍රේට් වලින් තමයි අපි ෂණිකව ශක්තිය ලබා ගන්න. හැබැයි අපේ ඇඟේ ස්ටෝර් කරලා තියෙනවා ශක්තිය තෙල් හැටියට. ඒක තෙල් හැටියට ස්ටෝර් කරන්නේ කාබෝහයිඩ්‍රේට් විතරක් නෙවෙයි. තෙල් විතරක් නෙවෙයි. ප්‍රෝටීන් තෙල් හැටියට ස්ටෝර් කරන්න පුළුවන්. ඊට අමතරව අපේ ඇඟේ මසල්ස් තියෙනවා. ඒව ප්‍රෝටීන් වැඩි හරියක්. මේ කම්බිනේෂන් එක තමයි තියෙන්නේ. අපි කන තෙල් වලින් අපේ ඇඟේ තෙල් හැදෙන්නේ නැහැ. හැදෙනවා. නමුත් මම කියන්නේ අපි කන තෙල් නිසාම නෙවෙයි තෙල් හැදෙන්නේ ඇඟේ. අපි කන කාබෝහයිඩ්‍රේට් හින්දාත් තෙල් හැදෙනවා, ප්‍රෝටීන් හින්දාත් තෙල් හැදෙනවා, ෆැට් හින්දාත් ඇඟේ තෙල්. තෙල් කියන්නේ අපේ ස්ටෝර්ඩ් එනර්ජි. ඒකට ওই දෙක කන්ෆියුස් කරගන්න එපා. අපි කන ආහාරයේ තියෙන තෙලුයි අපේ ඇඟේ තියෙන තෙලුයි කියන්නේ දෙකක්. අපේ ඇඟේ ස්ටෝර්ඩ් එනර්ජි තමයි අපේ ශක්තිය අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න දීර්ඝ කාලීනව. එතකොට හොඳට ක්‍රීඩාවක යෙදෙන්න ඕන නම් ඔප්ටිමම් බොඩි කොම්පොසිෂන් එක කියන එක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මැක්සිමම් නෙවෙයි ඔප්ටිමම්. එන්නේ වඩාත්ම හොඳම තත්ත්වය. කියන්නේ උපරිමය නෙවෙයි ඉතාමත්ම සාර්ථකව මේ ගෙනියන්න පුළුවන් හොඳම තත්ත්වයට තමයි ඔප්ටිමම් බොඩි කොම්පොසිෂන් එක කියලා කියන්නේ. ඒතර ඔප්ටිමම් බොඩි කොම්පොසිෂන් එක කොහොමද අපි ඇචීව් කරන්නේ? ඔප්ටිමම් බොඩි කොම්පොසිෂන් එක ඇචීව් කරන්නේ කොහොමද කියන එක අපි දැනගන්න ඕනේ. ඊට පස්සේ අපි කොහොමද ඒකට අවශ්‍ය වෙන විදිහට අපි පෝෂණය හදන්නේ. අර ඩයට් ප්ලෑන් හදනවා කියනවා, කොහොමද ආහාර ගන්නේ කියනවා. ඒවා තීරණය කරන්න නම් ඉස්සලා අපි ඇගේ බොඩි එක කොයි විදිහේ වෙන්න ඕනද කියලා හිතන්න ඕනේ. නැතුව හැම ක්‍රීඩකයටම එකම දේ නෙවෙයි. ක්‍රිකට් ගහන එක්කෙනාගේ ක්‍රියාකාරීත්වය වෙනස් මැරතන් දුවන එක්කෙනාට වඩා. මැරතන් දුවන එක්කෙනාට වඩා වෙනස් කෙටි දුර දුවන එක්කෙනා. මේ අයගේ කොම්පොසිෂන් එක ඇඟේ තියෙනකොට කියන ක්‍රීඩකෙක් කියලා අයිඩියල් ක්‍රීඩකෙක් නැහැ. අයිඩියල් බොඩි එකක් නැහැ. ඒ ක්‍රීඩාවට අවශ්‍ය වෙන බොඩි එක තමයි තියෙන්නේ. ඒ ක්‍රීඩාවට අවශ්‍ය වෙන අයිඩියල් මේ සයිස් එක කොම්පොසිෂන් එක තමයි තියෙන්නේ. දැන් ඒගොල්ලන් බලුවහම මැරතන් ක්‍රීඩකයෙක් සම්පූර්ණයෙන් වෙනස් වේට් ලිෆ්ටිං කරන කෙනෙකුට වඩා. ක්‍රිකටර් කෙනෙක් වෙනස් රග්බි ප්ලේයර් කෙනෙකුට වඩා. මේක වෙලා තියෙන්නේ ඒගොල්ලෝ ඒවා කරන්න කැමති හින්දා නෙවෙයි. ඒ වගේ ඇඟ තියෙන අයට තමයි ඒ වගේ දේවල් ක්‍රියා කරන්න පුළුවන්. අපි දන්න රග්බි ප්ලේයර් කෙනෙකුට ක්‍රිකට් ගහන්න පුළුවන්. හැබැයි බෙස්ට් පර්ෆෝමන්ස් එන්න නම් එයා වෙනස් වෙන්න ඕනේ. ලොකු මසල්ස් තියෙන කෙනෙකුට වඩා යම් ප්‍රමාණයකට අවශ්‍ය වෙනවා. ඒතොර ෆාස්ට් බෝලර් කෙනෙක් වෙන්න පුළුවන්. මේ ක්‍රිකට් ක්‍රීඩාවේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ක්‍රිකට් ගහන්නෙම ඔක්කොම එක විදිය නෙවෙයි. ෆාස්ට් බෝලර්ස්ලා ඉන්නවා, බැට්ස්මන්ලා ඉන්නවා, විකට් කීපර්ස්ලා ඉන්නවා, ෆීල්ඩර්ස්ලා ඉන්නවා, ස්පිනර්ස්ලා ඉන්නවා. ඊළඟට රග්බි ක්‍රීඩාව ගත්තාම ඒකෙත් ඉන්නවා එක එක ලෙවල්ස් වල. සමහර ඒවාට ඕනේ ෆෝස් එක ගොඩක්. සමහර ඒවාට දුවන්න ඕනේ ගොඩක්. දැන් අපි දන්නවා සමහර ඒවාට ඕනේ ගොඩක් දුවන්න. එතකොට ඒගොල්ලන්ගේ කොම්පොසිෂන් එක අනිත් ඒවාට වැඩි. එතකොට very specific. අපි රග්බි ප්ලේ කෙනෙකුට හැදුවට කෑම හැම එක්කෙනාටම එක විදිහ වෙන්නේ නැහැ. මොකද බොඩි කොම්පොසිෂන් එක කියන එක තමයි වැදගත්. බොඩි කොම්පොසිෂන් එකයි අපි වෙනස් කරන්නේ. එහෙම නැතුව අපි මේක දුන්නාම මේගොල්ලෝ මාර විදියට පර්ෆෝමන්ස් කරනවා කියලා අපිට එහෙම කියන්න බෑ. එතකොට පළවෙනිට අපි කල්පනා කරමු මේ එන්ඩියුරන්ස් ස්පෝර්ට්ස් කියලා. එන්ඩියුරන්ස් ස්පෝර්ට්ස් කියන්නේ දිගුදුර වගේ නෙවෙයි. ටිකක් කාලයක් ගත වෙන ක්‍රියාකාරකම්. මොනවාද කාලයක් ගත වෙන ක්‍රියාකාරකම් තියෙන්නේ අපි දන්න? මම අහන්නම් බලන්න එන්ඩියුරන්ස් ස්පෝර්ට්ස් ගැන ඔයගොල්ලෝ දන්නේ මොනවද කියලා.
chat එක use කරලා දන්න endurance sports දෙක තුනක් ලියන්න. chat එක use කරලා unmute කරන්න නැතුව chat එක use කරලා දන්න endurance sports දෙක තුනක් ලියන්න. මම විනාඩි කිහිපයක් දෙන්න. පුළුවන් තරම් ලියන්න. ඔයගොල්ලන්ට ඕන සර්ච් කරන්න පුළුවන් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා. එහෙම නැත්නම් WhatsApp එකට sorry AI ගිහිල්ලා සර්ච් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්න endurance sports මොනවද කියලා. මතක තියාගන්න endurance sports වල ලේසිම වැදගත්ම ඒ කියන්නේ ඒව තමයි අපි සාමාන්‍යයෙන් දන්න බයිසිකල්, මැරතන්, දුර දිගු දුර දාවන. අන්න ඒ වගේ ඒවා තමයි endurance. ඊට අමතරව තියෙනවා වෙන වෙන ඒවා. මම පොඩ්ඩක් endurance And so, okay. in our system, what I like to do, and I'm going to lay this out for you as clearly as I possibly can with specific sports, I want to provide this clean understanding of what endurance training entails, sarcoplasmic hypertrophy training, training where we're trying to increase cardiac output, and training where we're trying to increase blood volume or increase mitochondrial content. Okay, so that's essentially the three forms of adaptations that we're looking through, the lens that we're going to be looking through. Then, as we get into some of the sports specific ගොඩක් මොනවද හිතේ ගොඩක් විස්තර නැතුව I play off the head, brother. So get on Sportsbet's NBA player cards. Get all the stats and markets on your favourite players and add them to your multi with Sportsbet. What are you really gambling with? Down, down, and down, oh, down, down, in down. Should a football player train like a swimmer? Should a basketball player train like a fighter? Every sport is different, meaning every single sport needs the right form of endurance and cardio for them to become elite. We're going to cover all the endurance that every single athlete needs, and we're going to start right now. What would endurance work be like without discussing running? What we identify as classical endurance inside of Garage Strength program design is typically where long, slow distance is going to fall. Long, slow distance will be running a 5K, running a 10K, running even a half marathon, maybe even up to a marathon if you're training for a marathon.
but this often is going to be dependent upon the individual's ability. Now, when we're talking about sports performance and durational strength characteristics, that's where the endurance training becomes much more nuanced. It's not as simple as just doing that long, slow distance. So in Garage Strength Program Design, we break down traditional resistance-based training into 5 key components for durational strength. Okay. I මම හිතන්නේ මේ endurance sports කියන්න පුළුවන් අනිත් එක තමයි endurance training කියන එක. අපි use කරනවා ඒ කියන්නේ endurance sports නොකරන කෙනෙක් වුණත් ක්‍රීඩකයෙක් අපි හිතමු පිටිදුර ධාවකයෙක් වුණත් සමහරවිට endurance training කරනවා. ඒගොල්ලෝ බයිසිකල් පදිනවා දුර මැරතන් වගේ දේවල් කරනවා. ඒක කාලයක් ගත වෙන ක්‍රීඩාවල්. ඒකට සමහරවිට අපිට හිතන්න පුළුවන් ක්‍රිකට් කියන එකත් endurance නෙවෙයිද කියලා. එක ආකාරයක endurance ඒවට කියන්නේ intermittent. කියන්නේ එක දිගට නෙවෙයි. එතකොට අපි හිතමු ෆුට්බෝල් වගේ එකක් ඒක සෑහෙන වෙලාවක් යනවා. නමුත් අර විදිහටම එක ස්පීඩ් එකෙන් යන්නේ නැහැ. හැබැයි ඒවත් endurance section එකක් තියෙනවා. mainly endurance කියන එකෙන් කියන්නේ අපි දීර්ඝ කාලීනව ශරීරයේ ශක්තිය එක දිගට යොදා ගැනීමෙන් කරන ක්‍රීඩාවල්. ඒවා තමයි endurance sports කියන්නේ. එතකොට මේ endurance තියෙන අය endurance sports කරන අය උදාහරණයක් මේ බයිසිකල් වගේ ඔයගොල්ලෝ දාලා තිබුණා රෝයින් දිග කාලයක් කෙටි කාලයකට නේ දිග කාලයක් කරන ක්‍රීඩා කරන අයට අවශ්‍ය වෙන බොඩි කොම්පොසිෂන් එක මොකක්ද කියලා අපි නිකන් තියාගමු. මතක තියාගන්න මම කලින් කිව්වා වගේ නෝට්බුක් එකක් තියාගන්න. එතන ලියන්න. ලියනකොට ඔක්කොම මතක නැති වුණත් පස්සේ ආයෙ බලනකොට ඔයගොල්ලන්ට මේ වීඩියෝස් ඔක්කොම බලනකොට ඔයගොල්ලන්ගේ නොලෙජ් එක හැදෙනවා. ආයෙ කටපාඩම් කරන්න ඕනේ නැහැ මේවා. ඒ ඇවිල්ලා දැනුම එකතු කරගන්න විදිය. එතකොට අපි ප්‍රධාන වශයෙන්ම දන්න දෙයක් තමයි ගොඩක් මේ වගේ ක්‍රීඩාවල් කරන අය. අපිට මැරතන් දුවනවා කියලා. මැරතන් දුවන කෙනෙක්ගේ ඇඟේ ස්වරූපය කොයි වගේ වෙන්න ඕනද? එහෙම නැත්නම් මැරතන් දුවන්න පුළුවන් කෙනෙක් මීටර් අපි ඒගොල්ලන්ගේ ඇඟවල් කොයි වගේ අයද කියලා ඒගොල්ලන්ගේ ඇහුවොත් මම ප්‍රශ්නයක් ඕගොල්ලන්ට මොකක්ද උත්තරයක් දෙන්න පුළුවන්. දැන් මම ඕගොල්ලන්ට පුළුවන් අන්මියුට් කරන්න මයික් අන්මියුට් කරලා ආන්සර් කරන්න. මැරතන් වගේ දුවන කෙනෙක්. එහෙම නැත්නම් බයිසිකල් පදිනවා. ඒ කියන්නේ අපි දන්නවා ෆ්‍රෙන්ච් ටුවර් ඩි ෆ්‍රාන්ස් වගේ ඒ වගේ එකක්. එහෙම නැත්නම් අපි ගම හරහා දුවනවා කියලා. ඒ වගේ තියෙනවා කියමු ක්‍රීඩාව. එහෙම නැත්නම් සමහර ක්‍රීඩාවල් ටිකක් කල් යන එක දිගට ශක්තිය යොදන්න ඕන ක්‍රීඩාවකදී කෙනෙකුට සිටිය යුතු නැති ශරීර ලක්ෂණය මොකක්ද? අපි දන්නවා සමහර අය උස වෙන්න ඕන, කොට වෙන්න ඕන, මහත වෙන්න ඕන, කෙට්ටු වෙන්න ඕන. එක එක ක්‍රීඩාවලට අනුව වෙනස් වෙනවා. එතකොට endurance ක්‍රීඩාවකදී ප්‍රධාන වශයෙන්ම බාධකයක් වෙන ශරීර ලක්ෂණය මොකක්ද? endurance කියන්නේ දීර්ඝ කාලීනව ශක්තිය යොදාගෙන කරන ක්‍රීඩාවක්. ඒකෙදි ප්‍රධාන වශයෙන්ම බාධකයක් වෙන්නේ මොන වගේ දෙයක්ද? ඒගොල්ලන්ට ශරීරේ කාට හරි උත්තරයක් දෙන්න පුළුවන්ද? වැරදුනාට කමන්නේ. අන්මියුට් කරලා ආන්සර් කරන්න. මම දන්නේ මේක. ශරීරේ බර වැඩි වෙන එක වෙන එක ප්‍රශ්නයක්. ශරීරයේ බර වැඩි වෙන එක ප්‍රශ්නයක්. මොකද මේ බර වැඩි වෙන කාලය පුරාම මේගොල්ලන්ට පුළුවන්
ශරීරයේ බර වැඩි වීමත් එක්ක මේගොල්ලන්ට අමාරු වෙනවා මේ බරත් උස්සගෙන මේ මුළු දුරම යන්න. මේ බරත් උස්සගෙන මේ මුළු ක්‍රියාවලියම කරන්න. ඒ නිසා ශරීරයේ බර වැඩි වීම කියන එක වැදගත්. මේ බාධකයක් වෙනවා මේ එන්ඩියුරන්ස් ස්පෝර්ට්ස් කරන. ඔයගොල්ලෝ දැකලා ඇති ඉන්ටර්නැෂනල් මේ වලදී ඔලිම්පික් වලදී එහෙම වුණත් සාමාන්‍ය ක්‍රීඩකයෝ ඉන්නේ ටිකක් කෙට්ටු අය. සාමාන්‍ය ක්‍රීඩකයෝ ඉන්නේ ටිකක් කෙට්ටු අය. ඒ කෙට්ටු අය තමයි ඒ කියන්නේ අපි දැකලා තියෙනවා මේ සවුත් ආෆ්‍රිකන් රටවල් වල ඉන්න ක්‍රීඩකයෝ වගේ අය කරුණාකරලා මයික් එක මියුට් කරගන්න පාවිච්චි කරන්න බෑ ඩිස්ටර්බ් වෙනවා. ඒගොල්ලෝ දැකලා ඇති ඇෆ්‍රිකන් රටවල් වල වගේ ඉන්න අය තමයි හුඟක් වෙලාවට මේ වලදී ප්‍රධාන වශයෙන් දිනන. ඒගොල්ලන්ගේ ඇඟ මහත අය නෙවෙයි. ඕගොල්ලන්ට පැහැදිලිවම පේනවා කෙටි දුර දාවකයන්ට වඩා මැරතන් දාවකයෝ ටිකක් උස අය, කකුල් දිග අය, ඊළඟට ඇඟේ ශරීර ප්‍රමාණය ගත්තාම ඒගොල්ලෝ ටිකක් කෙට්ටු කියන්නේ ලීන් බොඩි මෑස් කියලා කියනවා. අපි ලීන් ඇඟේ ලීන් ෆිසික්ස් කියන එක කියන්නේ කෙට්ටු කියන එකම ඒක කෙට්ටුම නෙවෙයි. ඇඟේ මසල්ස් ටිකක් වැඩියෙන් තියෙනවා මහත නැහැ. ඒ වගේ අය. ඒක තමයි සාමාන්‍යයේ ලක්ෂණය. ඒකේ වැදගත්කම ඒකයි. ඉතින් ඒ නිසා අපි මේගොල්ලන්ගේ ඇඟේ බොඩි ෆැට් පර්සන්ටේජ් එක මාර කලින් කිව්වා වගේ මේකේ ඇඳුම් එකක අඳින්න යන්න එපා. ඒතර මේක ඩිස්ටර්බ් වෙනවා. ඒ නිසා අපි ඒක මේව කරලා තියෙන්නේ ඒකයි. මේක ටිකක් අවුල් වෙනවා මේකේ මේව කරන්න යන්න එපා. එතකොට මේ එහෙම අයගේ ගත්තාම සාමාන්‍ය කෙනෙක්ගේ ඇඟේ බොඩි ෆැට් පර්සන්ටේජ් එක 125ක් විතර වගේ තියෙනවා. නමුත් ක්‍රීඩකයෙක්ගේ මේ වගේ ක්‍රීඩකයෙක්ගේ අපි බලාපොරොත්තු වෙන පිරිමි අයගේ නම් 5%කුත් 12%ක් අතර පර්සන්ටේජ් එක ෆැට් පර්සන්ටේජ් එක. මතක තියාගන්න ෆැට් තියෙනවා මසල්ස් තියෙනවා මේවා තියෙන සාමාන්‍ය අපි කියන ලීන් ටු ෆැට් මෑස් එක කියලා. මේ දෙකේ අතර වෙනසක් තියෙනවා. ඇඟේ තියෙන මසල්ස් ප්‍රමාණය වැඩි වෙන්නත් ඕනේ. ෆැට් ප්‍රමාණය අඩු වෙන්නත් ඕනේ. ෆැට් ප්‍රමාණය ගොඩාක් අඩු වෙන්නේ නැහැ. නමුත් අපි කියන 5% කියන්නේ හුඟක් අඩුයි. 10%ක් කියන්නේ සාමාන්‍ය ගාණක්. නමුත් අඩුයි. අපි වගේ පුද්ගලයෙක් ගත්තාම ක්‍රීඩාව නොකරන මේ වගේ ඇඟේ සාමාන්‍ය ඇඟේ 25ක් 30ක් විතර සමහරවිට ෆැට් තියෙනවා. මිඩල් ඒජ් කෙනෙක්ගේ 30 35 තියෙනවා. සමහර අයගේ 50%ටත් වැඩි තියෙන අයත් ඉන්නවා. يعني ඇඟේ භාගයක් විතර තියෙන නේද? ඒක ඉච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ පුළුවන් තරම් අඩු වෙන්න. හැබැයි අපි දන්නවා කාන්තාවන්ගේ ගර්ල්ස් ලගේ ඊට වැඩිය අඩු වෙනවා. මොකද ගර්ල්ස් ලගේ සාමාන්‍යයෙන් ඒගොල්ලන් ගත්තාම පිරිමි අයට වඩා 10%ක් විතර 5ක් 10ක් විතර වැඩියෙන් තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ නෝමල් තත්ත්වයට වඩා අඩුයි. හැබැයි ගොඩාක් අඩු නෑ. 5% වගේ කාන්තාවකට ගන්න අමාරුයි ගන්න පුළුවන්. හැබැයි ගත්තොත් එහෙම ඒගොල්ලන්ට තියෙන හානිය වැඩි. මොකද අපි පළවෙනියට වෙන්න ඕනේ මේක ක්‍රීඩකෙක් වෙන්න ඕනේ. ක්‍රීඩකයා නිරෝගී පුද්ගලෙක් වෙන්න ඕනේ. ෆැට් ගාක් අඩු වුණොත් ඒ නිරෝගී බව අඩු වෙනවා. ඒ නිසා ගැනගේ හෝමෝන් ප්‍රොඩක්ෂන් ඔය ඔක්කොම ඇඟේ තෙල් ප්‍රමාණය බලපානවා. එතකොට ඒගොල්ලන්ට ඒක නෙගටිව්ලි බලපානවා. ඒ නිසා අපි ෆැට් පර්සන්ටේජ් එක ගොඩාක් අඩු කරන්නේ නැහැ කාන්තාවන්ගේ. පිරිමින්ට වඩා වැඩියෙන් තමයි තියෙන්නේ. 5%ක් විතර වැඩියෙන් සාමාන්‍යයෙන් තියෙනවා. ඊට වැඩි වෙන්නත් පුළුවන් ක්‍රීඩාව අනුව. මේක රේන්ජ් එකක් දාලා තියෙන සමහර ක්‍රීඩාවලට අනුව. කියන්නේ එන්ඩියුරන්ස් කිව්වත් එන්ඩියුරන්ස් කියන්නේ මැරතන් දුවන එකක්, බයිසිකල් පදින එකක්, වෙන ක්‍රීඩාවල් දිගට කරන එක නක් අර මං කිව්වා වගේ මැදදී නවත්තලා ආය කරන දිගටම කරන ක්‍රීඩාවල් තියෙන ඒකෙදී ටිකක් වැඩි වෙන්න තියෙන එක වටිනවා. ඒ කියන්නේ ඉන්ටර්මිටන්ට් කියලා කියනවා. මැදදී නවත්තා කරන ක්‍රීඩාවල්. වොලිබෝල් වෙන්න පුළුවන්, ෆුට්බෝල් වෙන්න පුළුවන්, බාස්කට්බෝල් වෙන්න පුළුවන්.
ඒ වගේ. එතකොට මෙන්න මේක මතක තියාගන්න මේක ලියා ගන්න. endurance sports එකදී body fat percentage එක කොච්චරද කියලා. මේවා ටිකක් මතක තියාගත්තට කමන්නේ. මේවා වැදගත් වෙන. endurance sports එකදී අපි කවදාවත් කියන්නේ නැහැ 125ක් fat තියෙන්න ඕනේ endurance sports කියන කෙනෙකුට කියලා. ඒක කියනවා නම් වැරදි. හැබැයි 5යි 12යි අතර 15ක් වගේ කියලා චුට්ටක් වැඩි වුණාට කමන්නේ සමහරලාට. නමුත් 120ක් විතර වගේ එනවා කියන්නේ පැහැදිලිවම පිරිමි කෙනෙකුට ඒක හානියක්. මොකද එයාගේ performance වල බලපාන. ඉතින් ඒක උපරිම කරන්න මට මතකයි අපි එක සැරයක් ක්‍රීඩා වෛද්‍ය ආයතනයේදී අපේ elite athletesලා cricketers ලා මේ national team play කරන අය මේ වගේ අයගේ එහෙම check කරාම අපිට තේරුණා පැහැදිලිවම මේගොල්ලන්ගේ මේගොල්ලෝ world best performance ලා සමහර අය. එහෙම අයගේ මේ ඇඟේ body fat percentage එක optimal level එකේ නැහැ කියලා. ඒක optimal level එකට ගන්නවා නම් ඒගොල්ලන් තව මේකට වඩා හොඳට perform කරන්න පුළුවන්. අන්න ඒකයි වැදගත්. හැබැයි ඒක very specific වෙන්නේ. ඒක අපි ගන්නෙ කොහොමද කියන එක අපි සාකච්ඡා කරමු. හරි. ඊළඟට ගත්තාම ඔයගොල්ලෝ දන්නවා power sports කියලා තියෙනවා. strength and power. strength එක ගොඩක් ඕන වෙනවා power sports වල. ඒ වගේ එකදී මේ weight lifting වගේ එකක් ගත්තාම අර ප්‍රමාණයට වඩා definitely වැඩියෙන් fat ඕනේ ඇඟේ. ඇයි එහෙම කියන්නේ? අපි හිතනවා මොකක් හරි ඇඟේ බර බලයට එකතු වෙනවා. අපි ගත්තාම අපි හිතමු රගර් ප්ලේයර් කෙනෙක් කියලා. මේ පුල් බෑක් වගේ ඉන්න කෙනෙක් හරි එහෙම නැත්නම් මොකක් හරි සමහර ඇඟේ ශක්තිය ඕන වෙනවා කියලා මේ ක්‍රීඩාව සඳහා යොදවන්නේ. එහෙම නැත්නම් weight lifter කෙනෙක් වෙන්න පුළුවන්. කෙට්ටු weight lifters ලා ඔයගොල්ලෝ දැකලා නැහැනේ. මොකද කෙට්ටු කෙනෙකුට ඒ ඇඟේ තියෙන force එක මදි අරක දේ කරන්න. ඒකට ඇඟේ බර කියන එක වැදගත්. මම අර කලින් කිව්වා වගේ මේක physics theory එකක්. බර සහ වේගය එකතු වෙලා තමයි බලය හැදෙන්නේ. force එක හැදෙන්නේ. ඒකට force එක වැඩි කරගන්න more force එකක් වෙන්න නම් අපිට ඕන වෙනවා ටිකක් ඇඟ බර තියෙන පුද්ගලයෝ. ඇඟ බර තියෙන පුද්ගලයෝ කියන්නේ ඇඟේ තෙල් වැඩියෙන් තියෙන අය. දෙකම එකම නෙවෙයි නමුත් එකක් තමයි ඇඟේ තෙල් බර කෙට්ටු අයත් තෙල් තියෙන්න පුළුවන්. හැබැයි අපි සාමාන්‍ය නිරෝගී අය ගත්තාම තෙල් වැඩි වෙන්න ඇඟේ බර වැඩි වෙනවා. සාමාන්‍ය බර අඩු කරනවා කියන එක අපි කන්සිඩර් කරන්නේ ඇඟේ තෙල් ප්‍රමාණය අඩු කිරීම. ඇඟේ මසල්ස් අඩු කිරීම නෙවෙයි. බර වැඩි කරනවා කියන්නේ අපේ ඇඟේ මසල්ස් එක්ක යම් ප්‍රමාණයකට තෙල් වැඩි කිරීම. මොකද මසල් තෙල් වෙන් වෙලාම නෑ මේවා එකටක් තියෙනවා. යම් ප්‍රමාණයකට වෙන්වීමකුත් තියෙනවා. ඒකට ඒක වැදගත්. ඒකට ඇඟේ තෙල් ප්‍රමාණය යම් ප්‍රමාණයකට ඕනේ එකක් තමයි ශක්තිය ලබා ගැනීම සඳහා කන්ටිනියස්ලි අපේ ස්ටෝර්ස් හොඳට හැදිලා තියෙන්නේ. දෙවෙනි එක තමයි මේ බර කියන එක අපිට ඇඩ්වාන්ටේජ් එකක්. පිට වාසියක් වෙනවා. ඒ බර අපි යූස් කරන්න ඕනේ. සමහර ක්‍රීඩාවලදී ඒ බර වැදගත් වෙනවා. උදාහරණයක් ගත්තාම අපි දන්නවා රෙස්ලිං වගේ එකදී බර ඕනේ. කෙට්ටු මිනිස්සෙකුට කොච්චර ශක්තිය තිබුණත් එයාට බෑනේ. ලොකු මහත ගොඩක් ශක්තිය තියෙන බර තියෙන කෙනෙක් එක්ක ක්‍රීඩා කරන කිලෝ 100ක විතර කෙනෙක් එක්ක අපිට බෑ කිලෝ 50ක කෙනෙක් ක්‍රීඩාවකට දාන්න. මොකද බර කියන එකත් ශක්තියට එකතු වෙනවා. ඒ නිසා මේක කම්ප්‍රොමයිස් කරන්න ඕනේ. දෙක පළවෙනි එක තමයි අපි දන්න ඕනෝට වැඩි බර වැඩි වුණොත් අපේ ඇඟේ ශක්තිය වැඩි වෙනවා අර ඇඟ මූව් කරන්න. එතකොට අපිට ක්‍රීඩාවට යොදවන්න තියෙන ශක්තිය මදි. ඒ නිසා මේක කම්ප්‍රොමයිස් කරනවා කියලා අපි කියන්නේ. එතකොට ඒකම තමයි ස්ලයිඩ් එකකින් තියෙන්නේ. ඊළඟට weight classes කියන එක අපි දන්නේ. සමහර weight බර classes තියෙනවා ඒ කියන්නේ. කියන්නේ උදාහරණ බොක්සින් ගන්නකොට heavy weight ඉන්නවා, middle weight ඉන්නවා, මේ ලයිට් weight තියෙනවා. ඒ වගේ එක එක weight categories තියෙනවා. මේ categories වලට ඒ weight එක ඕනේ. මේ weight එක ගන්න ඕනේ අපිට. මොකද එකක් තමයි හොඳටම දන්නා heavy weight එක්කෙනෙක් බොහොම light weight එක්කෙනෙක් එක්ක අපිට දාන්න බෑ. මොකද weight එක වැඩි තියෙන කෙනාගේ advantage එක වැඩි competition එකේ
එයාට මේ ෆෙයාර්නස් එකක් හම්බෙන්නේ නැහැ. වාසියක් අර බර වැඩි එක්කෙනාට වාසියක් එනවා. ඒ වගේම තමයි සමහර ඒවලදී බර අඩු එක්කෙනාට වාසියක් එන්න පුළුවන්. එතකොට මේ දෙකම සලකලා අපි එකම weight category තමයි මේ වගේ ක්‍රීඩා වලට සඳහා ස්පෝර්ට්ස් කරන්න අපි යොදාන්නේ. කරාටේ වගේ එකක් ගැන මම විස්තර ගොඩාක් දන්නේ නැහැ. නමුත් මට කියන්න පුළුවන් සමහරලාට ගොඩාක් බර වැඩි කෙනෙක් නම් යාර මූව්මන්ට්ස් අඩු වෙනවා. ඒ දෙකම තියෙනවා. ඒ නිසා මේ වගේ වල අපි හැමතිස්සෙම දෙන්නම යූස් කරන්නේ එකම බර කැටගරි එකකින්. ඒක ඔයගොල්ලෝ දන්න. එකෙන් එතකොට ඒ කැටගරි එකට බර ගන්න සමහරලාට අපිට ටිකක් එක්ස්ට්‍රා මහන්සි වෙන්නත් වෙනවා. ඒ කියන්නේ අපි හිතමු කෙනෙක් ඉන්නවා බොක්සිං ගහනවා. එයා ඉන්නේ හෙවි වේට් කැටගරියේ. එයාගේ බර මම හරියටම දන්නේ මට මතක නැහැ කැටගරි එකට බර. නමුත් අපි හිතමු බොක්සර් කෙනෙක්ගේ බර කිලෝ 75යි කියලා. බර තියෙන්න ඕනේ. හැබැයි මෙයාගේ දැන් 85ක් තියෙනවා. එතකොට අපි කරන්න ඕනේ අර 10 අඩු කරගන්න. නැත්නම් මොකද වෙන්නේ? එයාට අරකට ප්ලේ කරන්න බැරි වෙනවා. මොකද එයාගේ බර වැඩි. ඒ වගේ වුණා අඩුව දැක්කක් තියෙනවා. අපි හිතමු 75 තියෙන්න ඕන අපි තියෙන්නේ 70. ඒකට 75ට ගන්න කිලෝ 5ක් වැඩි කරගන්න. කොහොමද මේක කරන්නේ? ඔන්න ඔක තමයි වැදගත් වෙන්නේ. weight class එකකදී කොහොමද? ඒක හික්මන්ට කරන්න ගිහිල්ලා සමහර අය සෑහෙන අමාරුවක වැටෙනවා. මොකද එකක් තමයි බර අඩු කරන්න ගියාම අපි අඩු කරන්න ඕනේ මම කිව්වේ fat අඩු කරනවා muscles වැඩි කරනවා. ඒකෙන් තමයි අපේ ශක්තිය වැඩි වෙන්නේ. fat අඩු කරලා muscles උත් අඩු වුණොත් බර අඩු වෙනවා. හැබැයි ඒ ශක්තියත් අඩු වෙනවා. එන්න compromise කිරීමක් තමයි කරන්නේ. ඒ නිසා මේ fat කියන්නේ functional එක නෙවෙයි. fat වලින් ලොකු ශක්තියක් fat වලින් අපිට මේ force එකක් generate කරන්න බෑ. හැබැයි fat එක ඕනේ අපිට energy ගන්න. ශක්තිය අවශ්‍ය වෙලා. ඒකට energy source එකක්, resource එකක්, store එකක් තමයි fat කියන්නේ. එහෙම නැතුව අපිට fat කියන එක use කරලා energy ගන්නවා වගේම fat කියන එක muscle එකේ විදියට energy generate කරන්න බෑ. ඒක තමයි එහි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපි fat කියන එක අපි use කරනවා දැන් යම් ප්‍රමාණයකට ඇගේ මහතයි fat කියන්නේ දෙකක් මම කිව්වා වගේ. ඇගේ මහත වැඩි වෙන්න fat වැඩි වෙනවා සාමාන්‍යයෙන්. හැබැයි සමහර අයගේ මහත වැඩි වෙන්නේ fat ඉඳන්ම නෙවෙයි muscles උත් වැඩි වෙනවා. ඒතර muscle වැඩි වෙන එක healthy weight එකක් හැටියට සලකනවා. ගොඩාක් fat වැඩි වෙනවා. මොකද අපි දන්නවා fat කියන එක ශරීරේ නිකන් එක layers වලින් වගේ තියෙනවා. මේ බඩ හරියේදී තියෙනවා අපි කියන abdominal fat කියලා. ඒක වැඩි වෙන්න අපේ ඇඟට හැදෙන්න තියෙන ලෙඩ ප්‍රමාණය වැඩි. ඉතින් ඒ නිසා අපි හුඟක් වෙලාවට මේ බඩේ තියෙන අපි දන්නවනේ ගොඩක් බඩ තියෙනකොට මේ middle age එකට එනකොට කට්ටියගේ බඩ එනවත් එක්කම ලෙඩක් වෙනවා. ඇත්තට මේ ලෙඩ එන්න පළවෙනි හේතුව තමයි බඩ. ඉතින් මොකද මෙතන තියෙන fat කියන්නේ ඊටාමාත්ම inactive fat. ඒ වලින් අපේ ශරීරයේ ලෙඩ කරන එක තමයි කරන්නේ. ඒක අපි use කරනවා නම් ප්‍රශ්නයක් නෑ. අපි use කරන්නේ නැති හින්දානේ මේ එකතු වෙන්නේ. එකතු වෙලා තඩි බඩක් එන්නේ. ඒක එතකොට අපේ ක්‍රියාකාරීත්වය අවුල් වෙනවා වගේම අපිට ලෙඩ රෝග හැදෙන්නත් බලපානවා. ඒ නිසා අපි healthy weight කියන එක හැමතිස්සෙම වැදගත් වෙනවා. එතකොට අපි ගත්තාම body fat ranges of weight class කියලා කියනවා. අර මම කිව්වා weight classes තියෙනවා, low weight classes තියෙනවා, middle weight classes තියෙනවා, heavy weight. මේක depending on the sports. අපි කරන ක්‍රීඩාවල හැම එකටම low weight class කියන්නේ කිලෝග්‍රෑම් 60 නෙවෙයි. boxing වලදී වෙන්න පුළුවන්. boxing or wrestling වලදී below 60 කියන්නේ low weight class එක. වෙන ඒවලදී වෙනස් වෙන්න පුළුවන්. මේ වගේ එකදී ඇඟේ fat ප්‍රමාණය පිරිමි කෙනෙක්ගේ සාමාන්‍යයෙන් 5-10ට අඩුවෙන් තියෙන්න ඕනේ. මොකද අපි හිතමු මෙයාගේ low weight කියලා low weight ගාම fat තිබුණොත් 25ක් විතර මේගොල්ලන්ගේ ඒක හොඳ ශරීර සෞඛ්‍යයක් නෙවෙයි. හැබැයි middle weight එකට එනකොට weight class එකත් එක්ක වැඩි වෙනවනේ බර වැඩි වෙනකොට බර වැඩි වෙනවා fat ප්‍රමාණයත් යම් ප්‍රමාණයක් 125කට එන්නේ නැහැ. හැබැයි
105ට එන්නේත් නැහැ. එතකොට ඒගොල්ලන්ගේ ෆැට් ප්‍රමාණය චුට්ටක් වැඩි. 8 10 8 12 වගේ එනවා. හෙවි වේට් ක්ලාස් වලදී සාමාන්‍යයෙන් ෆැට් ප්‍රමාණය අරවටත් වඩා ටිකක් වැඩියෙන් තියෙනවා. 10 ඉඳලා 115 වෙනකම් වගේ තියෙනවා මේ පිරිමියන්. ගැහණු අයගේ මීට වැඩිය වැඩි. මොකද අපි දන්නවා පිරිමි ගැහණු අය සම්බන්ධ කරනම පිරිමි අයට වඩා ගැහණු අයගේ ඇඟේ ෆැට් වැඩි නැචරලි. එතකොට අපි ඒක පුළුවන් තරම් අඩු කරලා පිරිමියෙක් වගේ කරන්න බෑ. මොකද ඒක ඒගොල්ලන්ගේ ශරීරයේ නෝමල් තත්ත්වයට ඒක වැදගත්. අවශ්‍ය කොටස. එහෙම අඩු වුණාම 105ට හෝ ඊට අඩුවෙන් තියෙන අය ඉන්නවා. අපි දන්නවා සමහරවිට බොඩි බිල්ඩින් කරන අයගේ 105ට වගේ අඩුවෙන් තියෙනවා. ඒ තාමන්න සුළු ප්‍රමාණය. ඒක ඇත්තටම හිතකර නෑ. මොකද හේතුව තමයි ඒගොල්ලන්ගේ ඇඟේ හෝමෝන් සිස්ටම් එක පවා එකෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඇඟේ හෝමෝන වෙනස් වෙනවා. වෙන රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේ හින්දා ගොඩාක් අඩු ෆැට් පර්සන්ටේජ් එකකට ගෑනු අයගේ යන්නේ නැහැ පිරිමි අයට වඩා. පිරිමි අයගේ සාමාන්‍ය අඩුවෙන් තමයි තියාගන්නේ. හැබැයි ගොඩාක්ම අඩු කියන්නේ 100ට 1 2ට වගේ යන්නේ නැහැ. නමුත් අපි දන්නවා මේ ඔය බොඩි බිල්ඩර්ස්ලා ඉන්නවා. ඔය උදාහරණයක් ගත්තම ආනෝල්ඩ් ෂවාසනේගර් වගේ කෙනෙක් ගත්තාම මට මතක නෑ හරියටම එයාගේ 103කට කොහොමද බහලා තිබුණා බොඩි ෆැට් පර්සන්ටේජ් එක. ඒ තරමට එයා මසල්ස් බිල්ඩ් අප් කරේ. මොකද එයාගේ බොඩි එක විශාල වෙනකොට ෆැට් ප්‍රමාණය වෙනස් නොවි පර්සන්ටේජ් එක අඩු වෙනවා. ඒක තමයි සිම්පල් දේ. පිරිමියාගේ එහෙමයි. ගෑනු අයගේ ඔයාලට බලන්න පුළුවන් මේකේ මිඩල් ක්ලාස් එක වගේ තමයි ගෑනු අයගේ. ගෑනු අයගේ ලෝ මේක. ඒකෙන් ටික ටික වැඩි වෙලා 125ට යනකම් යන්න පුළුවන් හෙවි වේට් ක්ලාස් එකට 125ට වැඩි. ඔයගොල්ලෝ සාමාන්‍ය කෙනෙක්ගේ දැක්කොත් එහෙම ඔයගොල්ලෝ ගන්නවා. ඒ කියන්නේ ක්‍රීඩාවක් නොකරන සමහර අයගේ හුඟක් වෙලාවට 150ට විතර තියෙනවා බොඩි ෆැට් පර්සන්ටේජ්. 150ක් තියෙන අය ඉන්නවා. ක්‍රීඩකයොත් මම දැකලා තියෙනවා නැෂනල් ලෙවල් එකේ දක්ෂ ක්‍රීඩිකාවෝ ඉන්නවා 30ට ලං වෙච්ච. එතකොට එකෙන් කියන්නේ ඒගොල්ලන්ට එහෙම තියාගෙන perform කරන්න පුළුවන් කියන එකම නෙවෙයි. ඒගොල්ලන්ට අඩු කරොත් ඊටත් වඩා හොඳට perform කරන්න පුළුවන් කියන එක. එතකොට ප්‍රශ්නේ මම කලින් කිව්වා වගේ ඉක්මනට weight loss එකට යන්න ගිහිල්ලා හුඟක් වෙලාවට මේගොල්ලෝ අමාරුවේ වැටෙනවා. මොකද වෙන්නේ weight loss එකත් එක්ක weight විතරක් නෙමෙයි නැති වෙන්නේ fat විතරක් නෙවෙයි නැති වෙන්නේ මේගොල්ලන්ගේ muscles උත් නැති වෙනවා. ඊළඟට ඇඟේ තියෙන ඇඟේ විචලනයෙන්ද හැකියාව තියෙනවා. එතකොට overall performance ඒගොල්ලන්ගේ අවුල් වෙනවා. ඒතකොට weight loss එක කියන එක නිකම්ම weight loss එකකට යන්න බෑ. ඒක විද්‍යාත්මකව කියලා යුතු දෙයක්. විසක් එහෙම නැතුව නිකම් weight loss එකකට යන්න බෑ. ඊළඟට aesthetic ඒවා තියෙනවා. උදාහරණ ගත්තා gymnastic, diving, skating වගේ ඒවා ජජ් කරලා ගන්න ඒවා. කියන්නේ ඒගොල්ලන්ගේ performance එක නිකන් එක එක විදියට මේ කියන විස්තර කියන්න පුළුවන්. ඒගොල්ලෝ දන්නවා මොකද්ද මේ මම කියන්නේ කියලා. ඒ වගේ එකදී ඇඟේ වැදගත් වෙනවා මේ flexibility එක. ඉක්මනට change කරගන්න පුළුවන්. එතකොට අර ගොඩාක් weight එකක් තියෙන කෙනෙකුට අමාරුයි ඒක කරන්න. ඒ නිසා තමයි අපි ඒගොල්ලන්ගේ fat level එක සාමාන්‍ය ටිකක් අඩු වෙන්නේ. ටිකක් අඩු වෙන්නේ. දැන් මෙතන ගත්තාම ඔයගොල්ලන්ට පේනවා ඇති කාන්තාවගේ අඩුවෙන්ම තියෙන 10යි 14යි අතර. මෙතනත් ඒ වගේ තමයි ටිකක් අරකට වඩා වැඩි හැබැයි. හරි. මේකේ බැලුවාම දැන් ඔයගොල්ලන් ගත්තාම මෙතන ගත්තාම ඔයගොල්ලන් බලන strength power strength එකේ ඒක දාන්නට වැඩිය definitely අඩුයි. හැබැයි endurance එකට වැඩිය චුට්ටක් වෙනස් වෙනවා. මෙතන ගත්තාම endurance එක මේ බලන්න පිරිමියාගේ 5යි 12යි තියෙන ගෑනු අයගේ 10යි 20යි. එතකොට මෙතන aesthetic එකේදී ගෑනු අයගේ ඒ ගානම තමයි පිරිමියාගේ ඊට වැඩි චුට්ටක් වැඩියෙන් තියෙනවා. අර කියන ගානට වඩා range එක පොඩ්ඩක් වැඩියෙන් තියෙනවා aesthetic වල. endurance වලදී එච්චරම අපි දන්නවා ටිකක් පුළුවන් තරම් අඩු කරන්න බලනවා endurance වලදී. හැබැයි ඒ අඩුම ගාන තමයි අපිට compromise කරන්න පුළුවන්. aesthetic වලදී ටිකක් ඇඟේ තියෙනවා. අපි දන්න බොඩි එකේ shape එක තියෙන්නේ.
ඒ වගේ දේවල් තියෙන ඊළඟට ශක්තියත් ගොඩක් ඕනේ. ඒ නිසා අපි සාමාන්‍ය ෆැට් පර්සන්ටේජ් එක ටිකක් වැඩියෙන් තියාගන්න. ඊළඟට ටීම් ස්පෝර්ට්ස් වලට ගියාම මම කිව්වා වගේ අර ටීම් ස්පෝර්ට්ස් කියන්නේ මික්ස් එකක්. ඒක එක දෙයක් නෙවෙයි. ඒකේ තියෙනවා හයි ඒ කියන්නේ ගොඩාක් ඉක්මනට ශක්තිය ඕන වෙන ඒවත් තියෙනවා. ටිකක් එන්ඩියුරන්ස් ලෙවල් එකක් තියෙනවා. එන්ඩියුරන්ස් කියන්නේ ටිකක් කල් යන එකක් තියෙනවා. ඒකට මේකේ කම්බිනේෂන් එකක් තමයි මෙතන යන්නේ. ගොඩාක් ඇඟ මහත් වුණොත් හොඳක් නැහැ. ගොඩාක් ඇඟ කෙට්ටු වෙනොත් හොඳක් නැහැ. ඒ නිසා අරකට වඩා එන්ඩියුරන්ස් එකට වඩා චුට්ටක් වැඩියෙන් අපි ගන්නවා මේගොල්ලන් කැටගරි එක. ඒ ලෙවල් එක සහ ක්‍රීඩා කරන තැන අනුවත් වෙනස් වෙනවා. අපි දන්නවා රග්බි ප්ලේයර් කෙනෙක් ගත්තාම ඇක්චුලි තියෙන ටීම් එකේ ලොකු වෙනස්කම් තියෙනවා. ඒකට එක එක්කෙනාට අයිඩියල් වෙන්නේ අපි ඒක බොඩි එකේ සයිස් එක බලලා අපි සමහරවල් තෝරගන්න. ඔයා හොඳයි ෆුල් බෑක් ගන්න. ඔයා හොඳයි පැක් එකට. අන්න ඒ වගේ සිලෙක්ට් කරන්න හේතු වෙන සමහර මේ කැරක්ටරිස්ටික් වලින් තමයි අපි තෝරගන්නේ. හැබැයි ඊට පස්සේ අපි මේන්ටේන් කරන්න ඕන. අපි මේ මේන්ටේන් කරන්න ඕනේ යාට අවශ්‍ය ඔප්ටිමම් ලෙවල් එකට එන්න. මැක්සිමම් ගන්න නම් ඒ කියන්නේ මැක්සිමම් අපිට ගන්න බෑ. හුඟක් වෙලාවට මැක්සිමම් ගන්නවා කියන එකේ තේරුම සස්ටේනබල් නැතුව ගන්නවා කියන එක. ඒ නිසා අපි ගන්න යන්නේ ඔප්ටිමම් ලෙවල් එක. ඔප්ටිමම් ලෙවල් කියන්නේ ඒ පුද්ගලයාට ඩැමේජ් එකක් නැතුව එයාට ටිකටම පර්ෆෝම් කරන්න පුළුවන් වෙන විදිහේ ඇඟේ බොඩි සයිස් එකක් අපි ඩෙවලොප් කරන්න ඕනේ. ඒතකොට බොඩි බිල්ඩින් කියන එක ටිකක් ඔක්කොට වැඩිය වෙනස්. මතක තියාගන්න ඕන බොඩි බිල්ඩින් එකදී අපි බේසිකලි යන්නේ ඒක ටිකක් අර ශක්තිය ඕනේ. නමුත් එතනදී අපි ඉවක් වෙලාවට කරන්නේ යන මසල්ස් බිල්ඩ් අප් කරන එක තමයි. මසල් බිල්ඩ් අප් කරන. ඉතින් එතකොට මසල් බිල්ඩ් අප් කරනකොට අපිට මසල් බිල්ඩ් අප් කරන්න බෑ නිකන් මසල් විතරක් ප්‍රෝටීන් ටිකක් කාලා මසල් බිල්ඩ් අප් කරන්න. මසල් බිල්ඩ් අප් කරන්න ගොඩක් දේවල් ඉන්වෝල්ව් වෙනවා. දැන් මම මේ පොඩි මේකක් දෙන්න අන්මියුට් කරන්න බලන්න මයික් එක අන්මියුට් කරලා ආන්සර් කරන්න බලන්න මසල් බිල්ඩ් අප් කරන එකේදී අපි වැදගත් වෙන කන්සිඩර් කරන ෆැක්ටර්ස් මොනවාද කියලා. කොහොමද අපි බිල්ඩ් අප් කරන්නේ? නිකන් කතා කරන්න පුළුවන් බලන්න. protein sir ප්‍රෝටීන්. ඒ කියන්නේ ඔයා කියන්නේ මොකද්ද ආහාරයට ප්‍රෝටීන් දීමෙන් මසල් බිල්ඩ් අප් කරන්න පුළුවන් කියලා. එහෙමද? yes sir proteins wala whey proteins wala ඔව්. ප්‍රෝටීන් වැඩි වුණාම ෆැට් මසල් බිල්ඩ් අප්. දුන්නොත් සර් ෆැට් ඔව්. ප්‍රමාණයක් දුන්නොත් ඔව් ෆැට් ප්‍රමාණය දුන්නොත් මොකද වෙන්නේ? මසල් එක බිල්ඩ් අප් කරන්න පුළුවන් ඒකට පෝෂණයක් දෙන්න පුළුවන් ඔව්. ෆැට් වලින් නෙවෙයි මසල් එක බිල්ඩ් අප් වෙන්නේ. මසල් හයිපර්ට්‍රොෆි එකක් කරලා මේ මසල් එක ඩැමේජ් කරලා වේට් එක වැඩි කරලා කරනවා නේද? මසල් බිල්ඩ් අප් කරන එක. ඔව්. තව කවුරු හරි තව මොන හරි තියනවද කියන්න මේක ගැන අපි කතා කරමු. කීප දෙනෙක් කීප අදහස් කිව්වා. ඔය හැම එකකම යම් ඇත්තක් තියෙනවා. වතුරක් අපි අවශ්‍යයි. මොකද්ද? වතුර ඔව් වතුර සාමාන්‍ය අවශ්‍යයි. නමුත් වතුර බිව්වට මම කියන්නේ බේසිකල් අපි මෙතන කතා කරන්නේ පෝෂණය කියන්නේ එකක් නෙවෙයි. අරක විතරක් නෙවෙයි. හැබැයි මෙතනදී මොන වැඩියෙන් කන්සන්ට්‍රේට් කරන්නේ මොකද්ද කියන එකයි වැදගත්. නැතුව අපි පෝෂණයේදී ප්‍රෝටීන් විතරක් අරගෙන මේක හැදෙන්නේ නැහැ. ඒක අවශ්‍ය ප්‍රශ්නයක්. පෝෂණයත් එක්ක weight training කරන එක. ඔව් අවශ්‍ය පෝෂණයත් එක්ක weight training කරලා අර කෙනෙක් කිව්වා වගේ මසල් වලට ඩැමේජ් කරනවා. ඕකේ මම මේකට උත්තරේ කියන්නම්. මේක තමයි වෙන්නේ. පළවෙනි එක තමයි පොඩි මිත්‍යාවක් තියෙනවා. ප්‍රෝටීන් කෑවහම මසල් බිල්ඩ් අප් වෙනවා. එහෙම එකක් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ප්‍රෝටීන් වලින් ඔයා දැන් නිකන් ඉන්න ගමන් මම දැන් අද රැයට චිකන් භාගයක් විතර කෑවම හෙට මගේ මසල් එකෙන් පොඩ්ඩක් හරි වැඩි වෙනවා කියලා හිතනවා නම් සම්පූර්ණ මිත්‍යාවක්. ඒක කිසිම ඇත්තක් නැහැ. එහෙම නැත්නම් අපිට ඕන ප්‍රෝටීන් ප්‍රමාණයට වඩා 4 ගුණයක් විතර ප්‍රෝටීන් කෑවම අපේ මසල් බිල්ඩ් අප් වෙනවා නැහැ. හැබැයි
අපි පළවෙනියටම කරන්න ඕන ප්‍රෝටීන් වලට තියෙන රික්වයර්මන්ට් එක අපිට වැඩි කරගන්න පුළුවන්. මොකද මසල් කියන්නේ ප්‍රෝටීන් තමයි වැඩි හරියන්නේ. ඒතකොට මසල් බිල්ඩ් අප් කරන්න ප්‍රෝටීන් ඕනේ. හැබැයි ප්‍රෝටීන් නිකන් දුන්නට වැඩක් නැහැ. ඒක නිකන් හරියට මේ මොකක් හරි මේ කලයක තියෙන වතුර ප්‍රමාණයක් අරගෙන ඒකට අපි ගැලුම් අපිට වතුර ගැලුම් 5කින් කරේ පිරෙනවා වගේ. අපි ගැලුම් 10ක් දාලා මේ කලේ ලොකු කරන්න හදනවා වගේ වැඩක්. ඒක වෙන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් නම් මේකේ සයිස් එක වැඩි කරන්න අන්න මසල් එක බිල්ඩ් කොහොමද වැඩි කරන්නේ? අර ඉස්සරලා කිව්වා ව්‍යායාම වලින් මේක ඩැමේජ් කරන්න ඕන. ඩැමේජ් කියන්නේ මේකයි. ඩැමේජ් කියන එකේ තේරුම මසල් එක බ්‍රේක් කරනවා කියන එකම නෙවෙයි. මේකේ තියෙන මයික්‍රෝ ඩැමේජ් කියලා මම මේක කලින් කියලා තියෙනවා. මයික්‍රෝ ව්‍යායාම කරනකොට මේ හැම එකකම සිතාමන්න සුළු මයික්‍රෝ ඩැමේජ් ශුද්ධ විදියට ඩැමේජ් වෙනවා. ඒ ඩැමේජ් වෙන එක ඒදී බොඩි එක එකට රියැක්ට් කරන්නේ කොහොමද? මේක රිපෙයාර් කරන්නේ. සංගාල හෝමෝන් එනවා ඊළඟට වෙන නියුට්‍රිෂන් එනවා ඔක්කොම ඇවිල්ලා මේක ලොකු වැඩපොළක් හදනවා මෙතන. අපි මසල් දැන් weight lifting වගේ එකක් කරාම මොකද වෙන්නේ? මේ මසල්ස් ඩැමේජ් වෙන යම් ප්‍රමාණයකට. ඩැමේජ් වෙනකොට අර මම කියන්නේ ඩැමේජ් කියන එකේ වචනේ එච්චර හොඳ වචන නෙවෙයි නම් කියන්නේ මයික්‍රෝ ඩැමේජ්. මේ මයික්‍රෝ ඩැමේජ් එකත් එක්ක බොඩි එක බ්ලඩ් සප්ලයි එක වැඩි කරනවා, ප්‍රෝටීන් අරන් එනවා, ෆැට් අරන් එනවා, අනිත් නියුට්‍රියන්ස් අරන් එනවා, මේක බිල්ඩ් අප් කරනවා. ඒ බිල්ඩ් අප් කරනකොට වැඩිම ඕන වෙන්නේ ප්‍රෝටීන්. අන්න අපේ ප්‍රෝටීන් රික්වයර්මන්ට් එක වැඩි කරනවා. අපි එක්සර්සයිස් නොකර ප්‍රෝටීන් ගත්තට වැඩක් නැහැ. හැබැයි එක්සර්සයිස් කරනකොට ප්‍රෝටීන් ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒත් වෙන්නේ ඩැමේජ් වෙන එක විතරයි. ඒකට ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් වෙන්නේ ව්‍යායාමත් එක්ක පැරලල් යන්න ඕනේ. වැඩියෙන් ප්‍රෝටීන් ගත්තොත් මොකද වෙන්නේ? වැඩියෙන් ගන්න ප්‍රෝටීන් ටික ඇඟ ඇතුලේ වෙන් කරලා ඒ මෙටබොලිසම් එක වෙලා යූරින් හැටියට යූරියා කියලා පිට වෙන්නේ ප්‍රෝටීන් තමයි. ඇඟේ යූරින් එක යන යූරියා කියලා තියෙන්නේ මේන්ලි ප්‍රෝටීන් නයිට්‍රජන් කෑල්ල යූරියා බවට පත් වෙනවා. එතකොට එක්සස් ප්‍රෝටීන් ටික අයින් කරනවා වැඩක් නැහැ. මොකද ප්‍රෝටීන් කියන්නේ ගණන් එකක්. ඒතකොට ඒ ප්‍රෝටීන් ටික ප්‍රයෝජනයක් ගන්න නැත්නම් ඒක ඔක්කොම යූරියා හැටියට බලයි. වැඩියෙන් ප්‍රෝටීන් කෑවට හානියක් වෙන්නේ නැහැ. හැබැයි සමහර අයගේ මතයකුත් තියෙනවා වැඩියෙන් ප්‍රෝටීන් කෑවම වකුගඩුවක් වෙනවා, අක්මාන අරක් වෙනවා කියලා එහෙම එකක් නැහැ. හැබැයි වැඩියෙන් ප්‍රෝටීන් කෑවට වැඩකුත් නැහැ. අපි ඒකට අවශ්‍ය පරිසරය අපේ ඇඟේ හදන්න. ඒක හරියට පොහොර දාන්න නැතුව මොනවා වතුර මුකුත් නැතුව නිකන් ඇටයක් පළ කරලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා වගේ. ඒකට අවශ්‍ය පොහොර ඒ අවශ්‍ය දේ තමයි අපේ ඇඟේ ව්‍යායාම කරන එක අපි ඇඟේ. ඊට අමතරව සමහර අය කරනවා උකට හෝමෝන් ඉන්ජෙක්ෂන් උත් ගන්නවා. ගහපුවාම ඒ මොකද අපේ ඇඟේ තියෙනවා growth hormone කියන ඒවා growth hormone වලට පුළුවන් මේ build up muscle ඒ කියන්නේ protein synthesis කියන එක වැඩි කරන්න පුළුවන්. ඒතකොට muscle build up වෙනවා. හැබැයි මේක healthyද නෑ. හැබැයි ඒක ගැන මම වෙනම කතා කරන්නම්. protein ඇඟේ muscle build up කරන්න සමහර hormone පාවිච්චි කරනවා. අපේ ප්‍රජනන hormone වෙන්න පුළුවන්, growth hormone වෙන්න පුළුවන්. මේ වගේ වලින් අපිට muscle build up කරන්න පුළුවන්ද? ඒක වැදගත් එකෙන් හින්දා හානියක්ද? ඕගොල්ලෝ ළඟදී දැකලා ඇති මුගක් වෙලාවට ඔය මේ වගේ muscle ලස්සනට build up කරන පුද්ගලයෝ අවුරුදු 50 60 වගේ වෙනකොට ගොඩාක් බරපතල විදිහට කඩා වැටෙනවා. ඒගොල්ලන්ගේ ශරීරය මේන්ටේන් කරගන්න බැරි වෙනවා. ඊළඟට වෙන ලෙඩ ඇති වෙනවා. මේ ළඟදී ගොඩක් කතා වුණා ඔය ආනෝල්ඩ් ශ්වාර්ට්සෙනීගර් ගැන. මොකද එයා අයිඩියල් පුද්ගලෙක් ලස්සන එකක් හදාගෙන හිටියා. හැබැයි එයා පස්සේ පිළිගත්තා එයා ගොඩක් හෝමෝන් පාවිච්චි කරා කියලා. ඒ වගේ ගොඩක් අය එහෙම කරනවා. ඒක සස්ටේනබල් නෑ. පෝෂණයෙන් එහෙම කරන්න ඕනේ නැහැ හැබැයි. එතකොට මෙතනදී අපි දෙන්නේ ප්‍රෝටීන් විතරද? නෑ, බැලන්ස් ඩයට් එකක් දෙන්න. හැබැයි අපිට ටිකක් වැඩි කරන්න පුළුවන් ප්‍රෝටීන් සහ මේදේ කියන දෙකම. මොකද මසල් එක බිල්ඩ් අප් කරනකොට මසල් එක කියන්නේ තනිකරම ප්‍රෝටීන් ගොඩක් නෙවෙයි. ඒකට යම් ප්‍රමාණයක ෆැට් ඕන වෙනවා. අපිට කාබෝහයිඩ්‍රේට් ගොඩක් ඕනේ අවශ්‍යයි ශක්තිය ලබා ගැනීම සඳහා. හැබැයි කාබෝහයිඩ්‍රේට් ගොඩක් ලෝඩ් කරලා වැඩක් නැහැ. අපිට පුළුවන් මේදේ සහ
ප්‍රෝටීන් කියන දෙක එකතු කරලා ටිකක් වැඩි කරන්න. එතකොට අපි කරන්නේ අපේ ඇඟේ බර වැඩි වෙනවා ඒ දෙකමත් එක්ක. කාබෝහයිඩ්‍රේට් කෑවත් වෙන්න පුළුවන්. ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කරන එක කරාම බර වැඩි වෙනවා දෙකම. එතකොට අපේ ඇඟේ ෆැට් පර්සන්ටේජ් එක 103 නෙවෙයි තියෙන්නේ. මම දැන් 10ට ඇවිල්ලා කියමුකෝ. අපි කරන්නේ ඊළඟට ව්‍යායාම කරලා අරකේ ෆැට් පර්සන්ටේජ් එක විතරක් අඩු කර ගන්නවා 6ට 5ට ඒ වගේ ලෙවල්. එතකොට අන්න ඇඟේ මස්ල්ස් බිල්ඩ් අප් වෙනවා. ඒකට කියනවා කටින් කියලා. බල්කින් ඇන්ඩ් කටින් කියන සිස්ටම් එක. ඒ කියන්නේ gain muscles by fat එක්ක ප්‍රෝටීන් දෙනවා ව්‍යායාම කරනවා. ඊට පස්සේ අපි කරන්නේ එහෙම කරලා ඇඟ වඩාගෙන ඊට පස්සේ තව චුට්ටක් හાર્ඩ් ඒවා කරලා අපි එක්සස් ෆැට් ටික ට්‍රිම් කරලා අයින් කරනවා. ඒක තමයි කරන්නේ. එතකොට කෙනෙක්ගේ weight එක සාමාන්‍යයෙන් ගත්තාම අපි එක්සස් දේවල් ගැන කතා නොකර සාමාන්‍යයෙන් ගත්තාම කෙනෙක්ගේ weight එක බලපාන ෆැක්ටර්ස් තියෙනවා. weight එක දැන් මගේ weight එක මේ ගාන කියලා හේතු වෙන ෆැක්ටර්ස් තියෙනවා. අනිත් අයගෙත් එහෙම ඇති. එහෙම ෆැක්ටර්ස් ගත්තාම මොන වගේ ෆැක්ටර්ස්ද තියෙන්නේ? මේජර් එකක් තමයි වයස. වයස. අපි දන්නවා තරුණ කාලෙදී අපේ ඇඟේ තියෙන කොම්පොසිෂන් එක weight එක අරවමේවා එච්චර අන්කන්ට්‍රෝලබලි යන්නේ නැහැ. ගොඩක් තරුණ කාලේ. හැබැයි අවුරුදු 30 පැනලා 40ට ලං වෙනකොට 40 45 වෙනකොට අපි දන්නවා ඔන්න බඩ එන්න පටන් ගන්නවා. ඔන්න ඇඟ අර තියෙන ලස්සන ෂේප් එක වෙනස් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මොකද ඒජ් එකත් එක්ක මේ ඇඟේ කොම්පොසිෂන් එක වෙනස් වෙනවා. weight එක වැඩි වෙන්න බලනවා. අපේ ඇඟේ තියෙන BMR කියන මේක ගැන අපි පස්සේ කතා කරනවා. body basal metabolic rate එක මේක වෙනස් වෙනවා. මේක change වෙනවා. ඊට අමතරව අපේ habits වල වෙනස්කම් වෙනවා. physical activity අඩු වෙනවා. ඒ වගේ දේවලුත් වෙනවා. නමුත් අපි physical activity අර level එකට maintain කරගත්තොත් composition එක අපිට manage කරගන්න පුළුවන්. හැබැයි අපි කන දේ අඩු කරන්න වෙනවා. physical activity වැඩි කරන්න වෙනවා. training වැඩි කරන්න වෙනවා. ඒ නිසා අපි සමහර factors අපි දන්නවා genetics. අපි උප්පත්තියෙන් අපි දන්න සමහර අයගේ ඇඟ ලොකුයි, විශාලයි, බරයි. එහෙම තියෙන්න පුළුවන්. සමහර අය උප්පත්තියෙන්ම කෙට්ටුයි. එහෙම වෙන්නත් පුළුවන්. මොකද ඒක අපේ ජීන් වල තියෙනවා. අපේ ජෙනටික්ස් වල තියෙනවා. ඊට අමතරව අපි දන්න දේවල් තමයි සමුගේ ෆිසිකල් ඇක්ටිවිටි කියන එක. කෑම කන විදිය, ඊළඟට වෙන ඇක්ටිවිටීස් අපේ ඇඟේ හෝමෝන් පාවි. ඒ කියන්නේ ඇඟේ ස්ට්‍රෙස් එකත් එක්ක හෝමෝන වෙනස් වීම නිසා ඒවත් ඇඟේ බරට බලපාන. ඒ වගේ ගොඩක් දේවල් වෙනවා. වැදගත්ම එක තමයි අපි සමහර අය මහත් වෙනවා. අර මං කලින් කිව්වා වගේ ජෙනටික්ස් තමයි මේජර් ෆැක්ටර් එක. ඇඟේ හෝමෝන් හින්දා සමහරලාට ඒගොල්ලන්ගේ හෝමෝනල් ප්‍රශ්න වැඩියාව තියෙනවා වෙන්න පුළුවන්. වෙන දේවල් හින්දා ඇඟේ බර වෙනස් වෙන්න පුළුවන්. ඊට අමතරව වැදගත්ම දේ තමයි අපේ ආහාර ගන්න ප්‍රමාණය. වයස ඊළඟට ක්‍රියාකාරකම් අඩුවීම. ඒ වගේ ලයිෆ්ස්ටයිල් ෆැක්ටර්ස් අපි පාවිච්චි කරන දේවල් ඒවා හැම එකක්ම ඔබේසිටි එහෙම නැත්නම් තරබාරුකමට අමතර ෆැට් මේදේ ලබා මේවා එකට නෙමෙයි. ඒකට අපි ඕවරෝල් අපි පුද්ගලයේ බොඩි කොම්පොසිෂන් එක හදන්න කොහොමද මේක වෙනස් කරන්නේ? මොකද සමහර දේවල් අපිට වෙනස් කරන්න බෑ. ජෙනටික්ස් අපිට වෙනස් කරන්න බෑ. වයස අපිට වෙනස් කරන්න බෑ. හැබැයි අපිට වෙනස් කරන්න පුළුවන් ඒ sedentary lifestyle එක. එහෙම නැත්නම් ක්‍රියාකාරකම් වැඩි කරන්න කියන. අපිට පුළුවන් අපි කෑම වල කොම්පොසිෂන් එක වෙනස් කරන්න. එහෙම කරලා අපිට මේක අපිට අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන්. එතකොට අපි මෙහිදී බලන ක්‍රම දෙකක් තුනක් තියෙනවා. මොකක්ද අපි කරන්නේ කියලා. විනාඩියක් දුන්න. Okay. මම විනාඩි 5ක විතර
පොඩි බ්‍රේක් එකක් දෙන්න විනාඩි 5ක විතර. අපි ඒක දිගට කරපු ඉන්න පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කොහොමද අපි weight එක මේන්ටේන් කරන්නේ, weight එක කොහොමද වැඩි කරන්නේ, weight එක කොහොමද අඩු කරන්නේ කියලා. මේ තුන කොහොමද කරන්නේ, අපි මොන විදියටද මේකෙදි අපි කොයි විදියටද කරන්න කියලා මේක පොඩ්ඩක් කල්පනා කරන ගමන් ඔයගොල්ලන්ට පුළුවන් තව උපරිම මම කියනවා වෙලාව 8ට අපි අටයි කාලෙට විනාඩි 7ක් 8ක් විතර විනාඩි 8ක් තියෙනවා. 8යි කාලෙට ඔයගොල්ලන්ගේ වෙලාවෙන් අපි අපහු මේක සාකච්ඡාවක් පටන් ගන්න. පොඩි බ්‍රේක් එකක් දෙන්න. ඒ අතරේ කල්පනා කරන්න කොහොමද අපි මේක කරන්නේ කියලා. මේ ස්ලයිඩ් එකේ තියෙන දේ ගැන පොඩ්ඩක් බලන්න. හරි. මට ඒක කන්සන්ට්‍රේෂන් එක ගන්න ටිකක් අමාරු වෙනවා. අපහු කතා කර කර හිටපු එක සම්පූර්ණ වෙනස් වෙනවා. ඕකේ. මේක ඉතාමත්ම වැදගත්. පළවෙනි එක තමයි කොහොමද මේන්ටේන් කරන්නේ weight එක. කොහොමද weight එක ගේන් කරන්නේ. කොහොමද weight එක ලූස් කරන්නේ. මේ තුන තමයි අපි හැමතිස්සෙම අපි හදන ඩයට් ප්ලෑන් වගේ දෙයකදී අපි පාවිච්චි කරන දේ. කොහොමද මේක කරන්නේ කියන්නේ. එතකොට අපිට මතක තියාගන්න තියෙන්නේ අපි කියන්නේ කොයි විදිහටද මේක පාවිච්චි කරන්නේ අපි මේ weight gain එකක් සඳහා කියන්නේ. දැන් මම අර කලින් කිව්වා වගේ මේකට equations කියන calculations කරන්න තියෙනවා. ලබන සතියේ අපි මේවා පිළිබඳ calculation කරනවා. එහෙනම් මතක තියාගන්න ඕගොල්ලෝ එනකොට laptop හුඟක් වෙලාවට මේ කරුණා කරලා මේ අඳින එක නම් නවත්තන්න. මේක පරිවර්තය disable කරන්න. ඒකේ ස්ක්‍රීන් එකේ මොකද අනිත් යන්න එපා. ඒක මේ හැමෝටම එනවා. ඒකට disable කරන්න. මම චෙක් කරන්න සර් ඒක. මේ එතකොට මේකට අපි calculations කරනවා. ඔයගොල්ලෝ calculator එකක් තියාගන්න මොබයිල් ෆෝන් එක උනත් කමන්නේ. හැබැයි මම අර කලින් කිව්වා වගේ මේ නෝට්බුක් එකක් තියාගන්න. මේ කියන ඒවල වැදගත් ඒවා ලියා ගන්න පුළුවන් තරම් ලියනකොට තමයි මේක මේ අර ක්‍රියාකාරකමක් එක්ක කරනකොට තමයි මතක හිටින්නේ. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම මේ නෝට්බුක් එකක් හෝ මොකක් හරි වඩා හොඳ CR පොතක් වගේ එකක් තියාගෙන ඒවා ටික ලියන්න. හැම එකම ලියන්න ඕනේ නැහැ. නිකන් නෝට් එකක් වගේ තමුන් හදාගන්න. තමුන්ගේ හදාගන්න එක අමතක වෙන්නේ නැහැ කවදාවත්. දෙවෙනි එක තමයි කැල්කියුලේටර් එකක් හරි මොකක් හරි ගණන් හදන්න පොඩි මේකක්. මොබයිල් ෆෝන් එකක් උනත් කමන්නේ. ඒකේ තියෙන කැල්කියුලේටර් උනත් යූස් කරාට කමන්නේ. ඒක පාවිච්චි කරන්න. මොකද අපිට ඕනේ ඊළඟට නෝට් මේ ගණන් හදන්න අර මේ අපේ පාවිච්චි කරන්න ඕනේ. මේක මේ සුමානේ මම කරන්නේ නැහැ. ලබන සුමානේ කරනවා. ඒ නිසා ඒක තියාගන්න. ඒකෙදී වැදගත් වෙන කැල්කියුලේෂන්ස් වගේක් ගැන මම කියන්නම්. පළවෙනි එක තමයි අපි කොහොමද කෙනෙක්ගේ total calorie requirement එක අපිට කියනවා total energy expenditure TEE කියලා. total calorie මේ total energy expenditure කියන එක තමයි සම්පූර්ණ ශක්ති වියදම තමයි අපි කරන්නේ. එහෙම නැත්නම් requirement එක කියන්නත් පුළුවන්. නමුත් requirement එක කියනට වඩා අපි වියදම් කරන විදිහ අපි decide කරන කොච්චර physical activity කරනවද
ඒක අපිට ලියන්නේ total energy expenditure TEE කියලා. TEE එක කැල්කියුලේට් කරන්නේ කොහොමද කියලා. TEE එකක් කැල්කියුලේට් කරන්න නම් පළවෙනියටම අපි දැනගන්න ඕන BMR එක. මේවා ගැන වෙනම කියන හින්දා මම මෙතන ලියන්නේ නැහැ. BMR කියන්නේ basal metabolic rate කියලා. BMR එක කැල්කියුලේට් කරන්න ඕනේ. BMR එක කැල්කියුලේට් කරන්න වෙනම සූත්‍රයක් තියෙනවා. මම ඒක කියලා දෙන්නම්. හැබැයි BMR කියන්නේ සාමාන්‍යයෙන් ගත්තාම ඒක නිකන් අර අපි කියන hypothetical value එකක් කියලා. ඒ කියන්නේ අර ideal situation එකකදී මනින මිම්ම. ඒක ඇත්තටම මනින්න හරි අමාරුයි. මොකද හේතුව තමයි අපි නිදාගෙන ඉන්නකොට දැන් BMR කියන්නේ basal මූලික ශක්ති. මට මේවා සිංහලෙන් කියන්න ගියාම අමාරුයි හින්දා මම කියන්නේ. BMR එක basal metabolic rate කියන්නේ අපේ ශරීරයේ තාමත්ම මූලිකම ශක්තිය අවශ්‍යතාවය සපුරා ගන්න අවශ්‍ය වෙන ප්‍රමාණයට අපි කියනවා basal metabolic rate කියලා. මේ basal metabolic rate එක හැමතිස්සෙම මේ ඒ කියන්නේ අපි සිහි නැති අපි මේ නිදාගෙන ඉන්නකොටවත් මේක basal level එකට එන්නේ නැහැ. අපි සමහරට සිහි නැති වෙලා ඉන්නකොටවත් මේ ගන්නට එන්නේ නැහැ. මොකද ඒකටත් අමතර ශක්තියක් සමහරලාට යනවා. ඒ නිසා මේක අර අපි කියන්නේ අර නිකන් අර සමහර දේවල් තියෙනවා අපි ඒක තමයි idealම situation එක. හැබැයි ඒක නෙවෙයි. ඒ හින්දා අපි සාමාන්‍යයෙන් කියනවා resting energy resting metabolic rate කියලා. resting කියන්නේ rest කරන වෙලාවේ ඔයාගේ ඇඟ use පාවිච්චි කරන ශක්තිය තමයි මේක. ඒක තමයි මූලික එක. මේක BMR කියන්නේ මේ දෙකම එක කියලා ගන්න මේ දෙක ළඟයි. නමුත් ඒකම exact එකම නෙවෙයි. නමුත් අපිට BMR වෙනුවට RMR use කරනවා සමහරවිට ඒකේ වැරද්දක් නැහැ. total calorie අවශ්‍යතාවය කියන්නේ මේ BMR එකයි ඒකට එකතු කරනවා තව අපි ශරීරයේ ක්‍රියාකාරකම් කරනවානේ. ඇවිදිනවා, දුවනවා, පනිනවා දවස පුරාම. මේක total energy calculate කරන්නේ දවසකට. පැයකට නෙවෙයි. එතකොට දවස පුරාම යන BMR ප්‍රමාණයයි දවස පුරාම එක එක ක්‍රියාකාරකම් සඳහා යන ශක්තියයි මතක තියාගන්න ඕනේ. හැම තත්පරයකම මේක වෙනස් වෙනවා. අපි දුවනවා වුණත් අපි දුවනකොට පළවෙනි තත්පරයේ තියෙන ශක්තිය නෙවෙයි. නමුත් මේවා ඇවරේජ් වැලියුස් තමයි අපි ගන්න. එතකොට අපි කියන්න පුළුවන් උදේ නැගිටලා උදේ පැය දෙක අපි ගෙදර වැඩ කරේ. එතකොට අපේ ශක්තිය මෙච්චරයි යූස් කරේ. සමහර ඒවා අපි පාවිච්චි කරන්නේ මේ ඊළඟට දුවන්න අපි ට්‍රේනින් වලට ඒවට යන ශක්තිය වෙන වෙනම එකතු කරලා මේවා ටික ඔක්කොම එකතු කරලා ගන්නවා ඇක්ටිවිටීස් වලට. ඒක අපි ලියනවා ඒ ඇක්ටිවිටි ෆැක්ටර් කියලා. AF කියලා. BMR එකට AF එකතු කරනවා. ඒකට එකතු කරලා මේ දෙක විතරයි සාමාන්‍ය මූලික ලොකු දේවල්. නමුත් තව එක ශක්තියක් යනවා. මේකට අපි කියනවා thermic effect of food කියලා. කියන්නේ ආහාර වලින් නිපදවන ආහාර ජීර්ණය කරන්න අපි කනවා ආහාර. එතකොට අපි හිතමු කන ආහාර වලින් අපි ශක්තිය ගන්නවා යම් ප්‍රමාණයක් කියලා. ඒක ගන්න යන වියද මහන්සි වෙනවනේ. ඒක නිකම් හම්බෙන්නේ නැහැනේ. දැන් කෑම දිරවන්න ඕනේ, ඇබ්සෝබ් වෙන්න ඕනේ. මේකට ශක්තියක් යනවා. ඒ ශක්ති ප්‍රමාණයත් එකතු කරන්න ඕනේ. එතකොට තමයි අපේ total energy එන්නේ. එතකොට total energy අර තුනම සමාන වුණොත් කියන්නේ බර වැඩි වීමක්වත් අඩු වීමක්වත් නැහැ. total energy ප්‍රමාණය RMR එක එහෙම නැත්නම් BMR එකයි activity factor එකයි ආහාර ජීර්ණය කරන්න සහ ඒවට යන වියදම අපි කියන thermic effect of food කියලා. ඒ තුනම එකතු කරාම එන ගානට වඩා අපි කන ප්‍රමාණය සමාන නම් ඒ දෙක අපිට මුකුත් weight loss එකක් නැහැ. ඊළඟට අපි කන ප්‍රමාණයට වඩා වැඩියෙන් අඩුවෙන් අපි ශක්තියයි අනිත් ඒවා ටික එකතු කරාම අඩු වෙනවා නම්
අර පැත්ත ලොකුයි නම් අපේ බර වැඩි වෙනවා. අර පැත්ත අඩු නම් අපේ බර අඩු වෙනවා. ඕක තමයි සිම්පල් දේ. මේ කැල්කියුලේෂන් තමයි අපි කරන්නේ. එතකොට මේකෙදි ඔයගොල්ලෝ දන්න දෙකක් තමයි BMR කියන එක. අපේ ඇඟේ තියෙන ස්වභාවය ඒක. හැබැයි මේක නියතයක් නෙවෙයි. කියන්නේ වා ඉපදිච්ච දවසේ ඉඳලා මරණකම්ම ඔයාගේ BMR එකක් නෙවෙයි. මේක දවස ගානෙත් වෙනස් වෙන්න පුළුවන්. අපේ ඇඟ වෙනස් වෙනකොට ඇඟේ තියෙන මසල්ස් ප්‍රමාණය මේ මසල්ස් වල තියෙන මයිටොකොන්ඩ්‍රියා කියලා જાතියක්. ඒ වලින් තමයි ඒ ශක්තිය නිපදවන්නේ. ඒවා ප්‍රමාණය වෙනස් වෙනකොට අපේ ඇඟේ BMR එක වෙනස් වෙනවා. ඒ නිසා ව්‍යායාම කරන පුද්ගලයෙක්ගේ BMR එක එන්න වැඩි වෙනවා. ව්‍යායාම නොකර ඉන්න පුද්ගලයෙක්ගේ BMR එක එන්න අඩු වෙනවා. ඒ නිසා තමයි අපි දන්නවා එකක් තමයි අපි සමහර අය කියන්න පුළුවන් මම දැන් ඉස්සර වගේ කන්නේත් නැහැ හැබැයි මගේ බර වැඩි වෙනවා. මොකද ව්‍යායාම නොකර ඉන්න එකෙන් වෙන්නේ ව්‍යායාම වලට යන ශක්තිය පමණක් වැය කිරීම විතරක් නෙවෙයි. අපේ BMR උත් වෙනස් කරන්න පුළුවන්. ව්‍යායාම වලින් ක්‍රීඩාව සහ වෙනත් ක්‍රියාකාරකම් වලින් අපේ BMR එකත් වෙනස් කරනවා. BMR එක වෙනස් වෙන එක හොඳයි. අපිට වැඩි ශක්තියක් සමහර අය අපි දන්න කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒකට හේතුව තමයි ඇඟේ ශක්තිය වැය කරන ප්‍රමාණය වැඩි. ඒගොල්ලන්ගේ BMR එක වැඩි. එතකොට එහෙම තියෙන අපි අපේ තරුණ කාලේදී හැමෝගෙම මේ BMR එක වැඩි. ඒ නිසා තමයි අපි වයසට යනකොට මහත් වෙන්නේ. දැන් විශේෂයෙන්ම කාන්තාවෝ බලන්න සාමාන්‍ය තරුණ කාලේදී කෙට් වෙලා ඉඳලා එකපාරම අර මෙනෝපෝස් කාලේ වෙනකොට බබාලා හම්බෙලා ඉඳලා 40 45 50 වගේ වෙනකොට ඒගොල්ලෝ මහත් වෙන්න පටන් ගන්නවා. මොකද ඒගොල්ලන්ගේ එකක් තමයි ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් අඩු වීම වැදගත් මේක තමයි BMR අඩු වෙන්නේ. එතකොට මේ එක්සස් කැලරි ටික ඇඟේ තෙල් හැටියට තැම්පත් වෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් මේක ගැන හදනකොට BMR කොහොමද කැල්කියුලේට් කරන්නේ? කොහොමද තර්මික් ඉෆෙක්ට් එක කැල්කියුලේට් කරන්නේ? මේවා ටික ගැන දැනගන්න. මම ඒකෙදි එක ප්‍රශ්නයක් මම ඕගොල්ලන්ගේ අහන්නම්. අර මම කලින් කිව්වා වගේ වෙලාව තියෙනවා අන්මියුට් කරන්න. එතකොට කොයි අපි දන්නවා අපිට ශක්තිය ලබා ගන්න අපි කැලරි ගන්න ආහාර ಜಾති තුනක් ගන්න පුළුවන්. මැක්‍රෝ නියුට්‍රියන් කියලා මම කිව්වනේ. මයික්‍රෝ නියුට්‍රියන් වලින් පෝෂණය හම්බුනාට ශක්තිය ලැබෙන්නේ නැහැ. විටමින් වලින් ශක්තිය ලැබෙන්නේ නැහැ. khනිජ ලවණ වලින් ශක්තිය ලැබෙන්නේ නැහැ. ශක්තිය ලැබෙන්නේ ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් සහ මේදේ කියන තුනෙන් විතරයි. ඒතකොට මේ තුනෙන්ම ශක්තිය ලැබෙනවා. ඒතකොට ප්‍රෝටීන් වලින්, කාබෝහයිඩ්‍රේට් වලින්, ෆැට් වලින් ශක්තිය ලැබෙනවා. 1 ග්‍රෑම් එකකට ලැබෙන ශක්තිය අපි ගණන් හදලා තියෙනවා. කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් එකකින් කිලෝ කැලරි 4ක් ලැබෙනවා. ප්‍රෝටීන් ග්‍රෑම් එකකින් කිලෝ කැලරි 4ක් ලැබෙනවා. මේදේ ග්‍රෑම් එකකින් කිලෝ කැලරි 9ක් ලැබෙනවා. මේදේ වැඩි. ඊට අමතරව ඇල්කොහොල් වලිනුත් කිලෝ කැලරි 7ක් ලැබෙනවා. ඒක තමයි සාමාන්‍ය ශක්ති ගන්න පුළුවන් දේවල්. ওই ටික තමයි තියෙන්නේ. මෙතන අපි කියනවා තර්මික් ඉෆෙක්ට් එකක්. ඒ කියන්නේ ආහාර දිරවන්න යන කොච්චර ශක්තියක් යනවද කියන්නේ. දිරවනව විතරක් නෙවෙයි මේක සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ නිසා අපි දිරවන එක ගැන කියන්නේ ප්‍රධානයෙන් දිරවනවා, ඇබ්සෝබ් වෙනවා, මේක ප්‍රොසෙස් වෙනවා, නැවත සකස් වෙනවා, මේ ඔක්කොටම ශක්තිය ලැබෙනවා. එතකොට තර්මික් ඉෆෙක්ට් එක කියන්නේ අපි කනකොට මේ අපේ ඇඟෙන් යම්කිසි හීට් එකක් තාපයක් නිකුත් වෙනවා එළියට නැති වෙලා යනවා. අපි කන ආහාරවල අපි මෙහෙ උදාහරණයක් ගත්තාම අපි කනවා ප්‍රෝටීන් ග්‍රෑම් 100ක්. උදාහරණයක් ගත්තාම ප්‍රෝටීන් ග්‍රෑම් 100ක් කෑවොත් අපිට ශක්තිය ලැබෙන කොච්චරද? අපිට ශක්තිය ලැබෙන ප්‍රෝටීන් ග්‍රෑම් 100කින් ශක්තිය ලැබෙන්නේ කොච්චරද? මේක අන්මියුට් කරලා උත්තර දෙන්න බෑ. ශක්තිය කොච්චරද ලැබෙන්නේ? ප්‍රෝටීන් ග්‍රෑම් 100ක් කෑවොත් ශක්තිය කොච්චර ලැබෙනවද? ලැබෙන්න ඕනද?
නැත්තම් chat එකට ආන්සර් කිලෝ එක දෙන්න. කැලරි 400ක්. කිලෝ කැලරි 400. 4 වැඩි කිරීම 100. 1 ග්‍රෑම් එකකින් 4යි. ඒ නිසා 4 වැඩි කිරීම 100. එතකොට කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 100කින් කැලරි කීයක් හම්බ වෙනවද? කාබෝහයිඩ්‍රේට් 100කින් ග්‍රෑම් කැලරි කීයක් හම්බ වෙනවද? කිලෝ කැලරි කීයක් හම්බ වෙනවද? 400. ප්‍රෝටීන් හා 400 සර්. ඒත් 400. ඒත් 400. ඒ දෙකේම 400. මොකද ග්‍රෑම් එකකින් 4යි ලැබෙන්නේ. මේ දේ ග්‍රෑම් 100කින් කැලරි කීයක් හම්බ වෙනවද? කීයද? 1200ක්. මේ දේ ග්‍රෑම් එකක කැලරි 9ක් තියෙනවා. ඒතකොට ග්‍රෑම් 100ක 900. 900. 900 900 අර වගේ ඔව් හරි. අර වගේ දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ ගන්න ටික අපි උදාහරණයක් ගත්තාම ප්‍රෝටීන් ග්‍රෑම් 100ක් ගත්තාම අපිට කැලරි 400ක් හම්බ වෙන්න ඕනේ. හැබැයි ඇත්තටම 400ක් හම්බ වෙන්නේ නැහැ. හේතුව තමයි අර කියන තර්මික් ඉෆෙක්ට් එක. මොකද මේක දිරවලා ඇබ්සෝබ් වෙනකොට අපේ අර මේකෙන් යම් ප්‍රමාණයක් කැලරි ලොස් වෙනවා. කැලරි ලොස් එකක් එනවා. ඒ ලොස් එක අපි එකතු කරලා බැලන්ස් එක හදන්නේ. එතකොට ඒ කියන්නේ තව ඒකට අමතර කැලරි ගන්න ඕනේ නැත්නම් අපිට අවශ්‍ය ප්‍රමාණය අපිට 400ක් ඕන නම් ප්‍රෝටීන් ග්‍රෑම් 100කින් ඒ 400 ගන්න බෑ. හේතුව තමයි ලොස් එකක් වෙනවා. අපි දන්නවනේ මේ මොන හරි කරනම උපරිම ශක්තිය ලැබෙන්නේ නැහැ කියලා. ඒක ඉෆිෂියන්සි එක කියලා. ඒ ලොස් එක සමහර විට මම මේ නිකන් උදාහරණයකට කියන්න පස්සේ මේක ගැන කැල්කියුලේෂන් වලට වෙනම කියන්න පුළුවන්. ග්‍රෑම් එක ඒ ලොස් එක 125ක් විතර තරම් ලොකු වෙන්න පුළුවන්. 125 ප්‍රෝටීන් වලින්. ඒ කියන්නේ ප්‍රෝටීන් ග්‍රෑම් 100කින් අපිට ලැබෙන්නේ කැලරි 400ක් නෙවෙයි. ඇත්තටම ලැබෙන්නේ කැලරි කීයද? 400 වැඩි කිරීම ලොස් එක ගණන් හදනවනම් 125න් වැඩි කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉතුරු වෙන ගාන වැඩි කරන්න ඕන 75න් වැඩි කරන්න ඕනේ. එතකොට කීයද එන්නේ? 300යි. 300යි. හරි? 300ක් වෙන්නේ 100ක් අපි ලොස් වෙනවා. ඒක තමයි thermic effect of the food කියන්නේ. එතකොට ප්‍රෝටීන් වලින් 125යි සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට් වලින් 10%යි මේ දේන් සාමාන්‍යයෙන් මේක ටිකක් වෙනස් වෙනවා 5ක් විතර තමයි ලැබෙන්නේ. ඒතර වැඩිම ශක්තිය ලොස් වෙන්නේ ප්‍රෝටීන් වලින්. ඒ හින්දා තමයි සමහර අය කියන්නේ ඔය මේ ප්‍රෝටීන් කෑම කාපුවාම weight loss කරගන්න පුළුවන් කියලා. මේක ඇත්තට වඩා ඒ කියන්නේ ඒ අපේ අවශ්‍යතාවය අපි ඔක්කොම ප්‍රෝටීන් වලින් ගත්තොත් වැඩියෙන් ප්‍රෝටීන් වලින් ගත්තොත් අපේ ඒ කියන්නේ එනර්ජි ලොස් එක වැඩි. ඒගේ හීට් ජෙනරේෂන් එකක් වගේ දෙයක් වෙනවා කියලා හිතා ගන්නකො. එතකොට අපිට පුළුවන් ප්‍රෝටීන් ෆුඩ් එකකින් වැඩියෙන් weight loss එකක් achieve කරන්න. හැබැයි අපි අර quantity එකම ගන්නවා. වැඩියෙන් ප්‍රෝටීන් කෑවොත් එහෙම වෙන්නේ නැහැ. මොකද වැඩියෙන් ප්‍රෝටීන් කෑව කියන්නේ කැලරි 125 යන්නේ ඊටු ටික ඇඟට එනවා. ඒ නිසා එහෙම කියන්න බෑ. මේ දෙයත් එහෙමයි. මේ දේ 105යි එන්නේ. හැබැයි මේ දේ කියන කැලරි ප්‍රමාණය. ඒතර මේ දේ වැඩියෙන් කෑවොත් වැඩියෙන් අපිට ඇඟට කැලරි එනවා. එතකොට ඇඟ මහත් වෙනවා. මතක තියාගන්න ඕනේ quantity and quality කියන දෙකම. يعني කන්නේ මොකද්ද කියන එකත් වැදගත්. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් and fat කියන එකෙන් මොනවද කන්නේ කියන. දෙවෙනි එක තමයි ඒක කොච්චර ප්‍රමාණයක්ද කන්නේ කියන. එහෙම නැතුව අපිට කියන්න බෑ ප්‍රෝටීන් කෑවම weight loss වෙනවා. තෙල් කෑවම weight loss වෙන්නේ නැහැ. එහෙම කියන්න බෑ. අපිට ඇති තරම් කාලා මොකද අන්තිමට ගත්තාම මේවා කරන්සි වගේ, සල්ලි වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. එතකොට අපේ weight gain එකද loss එකද කියන එක බලපාන්නේ අපි කොච්චර ව්‍යායාම කරනවද, කොච්චර ආහාර ගන්නවද, අපේ BMR එක කොහොමද කියන එක මත මේවා මත හැම එකක්ම මත තීරණය වෙනවා. අපි වැඩියෙන් ආහාර ගත්තොත් අවශ්‍ය ප්‍රමාණයට වඩා අපි weight gain එකක් එනවා. අපි අඩුවෙන් ගත්තොත්
අවශ්‍යතාවයට වඩා අපි weight loss එකක් වෙනවා. අපි ගාන මේන්ටේන් කරොත් දෙපැත්තම අපේ body weight එක මේන්ටේන් වෙනවා. no weight loss, no weight gain. එතකොට දවසේ අපි සාමාන්‍ය ඇවරේජ් පුද්ගලයෙක් සාමාන්‍ය ඇවරේජ් පුද්ගලයෙක් දවසට කන ඒ කියන්නේ දවසේ කැලරි රික්වයර්මන්ට් එක අපි බෙදනවා කොහොමද කියලා. අර මම කියපු තුනට එකක් තමයි RMR එක, එහෙම නැත්නම් resting metabolic rate එක. සාමාන්‍ය කෙනෙක්ගේ මේක වෙනස් වෙනවනේ අපි දන්නවා. කන ප්‍රමාණය අර හෝමියෝපැතික් එක වෙනස් වෙනවා. හැබැයි RMR කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒකට සම්මෝ දවසේ අවශ්‍යතාවය ගත්තාම ඒ පුද්ගලයාගේ දවසේ හැටියට එයාගේ particular date එක ගත්තාම 70%ක් විතර up to 60 to 70 අපි සාමාන්‍ය කන පුද්ගලයෙක්ගේ RMR එක කැලරි 70%ක් විතර වෙනවා. 70%. ෆිසිකල් ඇක්ටිවිටි එක 20%ක් විතර සාමාන්‍ය මේ ඇවරේජ් එක. ඒතකොට තර්මික් ඉෆෙක්ට් එක 10%ක් විතර වෙනවා සාමාන්‍ය. ඕවරෝල් අපි කන ජෙනරල් ෆුඩ් එක ගත්තාම අපි දන්නවා ඒක තනිකරම ප්‍රෝටීන් උත් නෙවෙයි, තනිකර ෆැට් උත් නෙවෙයි, තනිකර කාබෝහයිඩ්‍රේට් උත් නෙවෙයි, ඊට අමතරව වෙන ෆයිබර් ආරෝමේවා තියෙන. ඒකට ඔක චුට්ටක් වෙනස් වෙනවා. ගත්තාම 10%ක් විතර වගේ අපේ මේක ඒ ප්‍රමාණය මේ වලින්. ඒතකොට දවසේ කැලරි සම්පූර්ණ total daily expenditure එක කියන්නේ මේ තුනේම එකතුව. අපි කියතමු මේක 2000යි කියලා. 2000 නම් අපි කොහොමද මේක ගණන් හදන්නේ? ඔයගොල්ලන්ට තේරෙනවා. දවසේ අවශ්‍යතාවය 2000යි. 2000න් 70%ක් කියමුකෝ අපි. 70%යි physical activity 20%යි. තර්මික් ඉෆෙක්ට් එක 10%යි කියලා. ඒකට 100 එනවනේ. ඒකට 70% අපි 2000න් වැඩි කරාම අපිට එනවා ගාණක්. ඒක තමයි RMR එක. එහෙම නැත්නම් resting metabolic rate එක. එතකොට ඒක බැලුවාම අපිට තේරෙනවා 1400ක් විතර කැලරි ප්‍රමාණයක් 2000 එකෙන් 1400ක් විතර ඕන වෙනවා resting metabolic rate එකට විතරයි. physical activity එක අපි දීලා තියෙන 20යි. ඒ කියන්නේ 120ක අපි physical activity එකක් අපි වෙනස් කරන්න පුළුවන් ඕනතරක. හැබැයි අපි මෙතන දාන්නේ 120යි. එතකොට 120 කියන්නේ 2000 වැඩි කරනවා 120ෙන්. මම මේවා කැල්කියුලේෂන් ආපහු කරන්න. ඒක ඔයගොල්ලන්ට තේරෙයි. කොහොමද කියන්නේ මේ බොහොම සිම්පල් ඒවා. එතකොට උදාහරණයක් ගත්තාම 400ක් විතර කැලරි එනවා අපේ physical activity. ඒක 10%ක් කියන්නේ 2000න් 200යි. 200ක් යනවා thermic effect. ඒ ටික එකතු කරාම ඔයගොල්ලන්ට අපහු මේ 2000 එනවා. ඒක තමයි ගන්න. ඕකේ. එතකොට weight gain එකදී අපි මොකද්ද කරන්නේ? weight gain එකදී අපිට කරන්න ඕනේ calorie surplus එකක් හදන්න. surplus එක කියන්නේ වැඩි ප්‍රමාණය. දැන් ඔයාලා ටාගට් කරනවා weight gain එකක් කාගේ හරි. එතකොට වැදගත් වෙන්නේ කොහොමද? ශරීරයේ අවශ්‍යතාවයට වඩා normal අවශ්‍යතාවයට වඩා කැලරි ගන්න ඕනේ. මතක තියාගන්න විටමින් අරගෙන බර වැඩි වෙන්නේ නැහැ. නිකම්ම මොන හරි ගන්න කියලා එහෙම ගන්න බෑ. ඕනම එකකින් බර වැඩි වෙනවා. ප්‍රෝටීන් ගත්තත් වැඩි වෙනවා, මේදේ ගත්තත් වැඩි වෙනවා, කාබෝහයිඩ්‍රේට් ගත්තත් බර වැඩි වෙනවා. ඔය තුනෙන්ම බර වැඩි වෙන්න පුළුවන්. එතකොට මේ වගේ තැනකදී අපි කොහොමද ගන්නෙ? healthy weight gain එකක් achieve කරනවා නම් healthy weight gain කිව්වේ මොකද්ද? මම ඉස්සෙල්ලා කිව්වා ඇඟේ නිකන් තෙල් ගොඩක් වැඩි කරනවා නෙවෙයි. ඇඟේ තෙල් යම් ප්‍රමාණයක් වැඩි කරන ගමන් මසල් එකක් වැඩි කරනවා. මසල් එකක් බිල්ඩ් අප් කරන්නේ. මසල් එක බිල්ඩ් අප් කරන්න නම් අපි මේකේ කම්බිනේෂන් එකක් බැලන්ස් මයික්‍රෝනියුට්‍රියන්ට් එකක් දෙන්න ඕනේ. මැක්‍රෝනියුට්‍රියන්ට් එකක්. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ෆැට් කියන තුනම එකතු වෙන්න ඕනේ. ෆිසිකල් ඇක්ටිවිටි එක වැඩි වෙන්න ඕනේ. ගන්න ප්‍රෝටීන් වල ක්වොලිටි එක වෙනස් කරන්න ඕනේ. නිකම්ම ඔහේ ප්‍රෝටීන් ටිකක් ගන්නවා නෙවෙයි.
නිකම්ම කාබෝහයිඩ්‍රේට් ගන්නවත් නෙවෙයි නිකම්ම මේදේ ගන්නවත් නෙවෙයි. ඒක ඇවිල්ලා පොඩ්ඩක් සංකීර්ණ ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලියේදී අපි වැදගත් එක දෙයක් කරනවා වේට් ගේන් එකක් කරන්න නම් අපිට ඕන වෙනවා කැලරි සර්ප්ලස් එකක්. කැලරි වැඩි බිකිරීම. අපේ අවශ්‍යතාවය පළවෙනි ගණන් හදනවා. හදලා ඒකට තව ගාණක් වැඩි කරනවා. එතකොට අපේ කෑමෙන් ඒක වැඩි වුණාම මේ වැඩි වෙන කැලරි ටික ඇවිල්ලා ඇඟේ තැම්පත් වෙනවා ෆැට් එළියට. එකකින් ගන්න යම් ප්‍රමාණයක ප්‍රෝටීන් අපේ ඇඟේ මසල්ස් වල බිල්ඩ් අප් වෙනවා මසල්ස් හැටියට. එතකොට weight gain එකක් එනවා. එතකොට මෙතන මේ weight gain එක තනිකරම ෆැට්ම නෙවෙයි. හොඳ weight gain එකක් කරගන්න පුළුවන්. ඒක ගන්න විදිය කොහොමද ප්ලෑන් කරන්න කියන එක අපි කතා කරන්නේ. හැබැයි පළවෙනි දේ තමයි weight gain එකේ මූලිකම අවශ්‍යතාවය මොකද? කැලරි සර්ප්ලස් එක. වැඩියක්. අපේ අවශ්‍යතාවයේ අපේ ක්‍රියාකාරකම් වලට එක්ක සම්බන්ධ කරලා ඔක්කොම ගණන් හැදුවාම එන ගානට වඩා තව ටිකක් වැඩි කරන්න. සාමාන්‍යයෙන් අපි කරන්නේ දැන් අපි තුමු අපේ අවශ්‍යතාවය 2000යි කියලා. අපි මේක 4000 කරලා බර වැඩි කරන්න යන්නේ නැහැ. මොකද එහෙම කරන්න කිව්වොත් එහෙම කෙනෙකුට දරා ගන්න බෑ. මොකද අපිට කන්න පුළුවන් ප්‍රමාණය ලිමිටඩ්. ඊළඟට අපිට තෙල් ගොඩක් කන්න බෑ. එතකොට මොකද්ද කරන්නේ? හෙල්ති වෙන්නත් ඕන. එතකොට අපි සාමාන්‍යයෙන් කරන්නේ 100ට 10ක් විතර. ඔය වගේ පොඩි ප්‍රමාණයකින් කියන්නේ දවසේ අවශ්‍යතාවයට එක්ස්ට්‍රා 110ක් විතර ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් 300ක් කැලරි 300ට 500ක් වගේ ප්‍රමාණයක් මේ එක්ස්ට්‍රා ගන්නවා. අරගැනීමෙන් අපිට පුළුවන් හෙල්ති weight එකක් මේන්ටේන් කරන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. හෙල්ති weight එකක් මේන්ටේන් කරනවා කියන එකයි සාමාන්‍යයෙන් weight gain එකක් කියන එකයි දෙකක්. සාමාන්‍ය weight gain එකදී වෙන්නේ ඇඟේ fat තමයි වැඩි වෙන්නේ. body fat percentage එක වැඩි වෙනවා. ඒක healthy නෑ. ඒක healthy නැත්තේ මොකද? අපි මහාග මහත් වෙනවා කියන එක විතරයි වෙන්නේ. ඒකේ obesity වගේ වෙන ලෙඩ ඇති වෙන්න පුළුවන්. body fat percentage එක අපිට maintain කරන්න ඕනේ. ඒක maintain නොකර නිකම්ම කැලරි විතරක්ම ගන්න එක සුදුසු දෙයක් නෙවෙයි. හැබැයි අපිට පුළුවන් මෙතනදී ඩයට් එක විතර නෙවෙයි ඩයට් සහ ෆිසිකල් ඇක්ටිවිටි කියන එක දෙකම කම්බයින් කරලා කන්න ඩයට් එක නියුට්‍රියන්ට් බේස්. ඒ කියන්නේ පෝෂණමය වශයෙන් හොඳට තියෙන. කැලරි විතරක් නෙවෙයි. කැලරි විතරක් නෙන්ස් ඒවා තියෙනවා. අපි දන්නවා ගත්තාම empty calories නෑ කියලා. empty calories කියන ඒවා ඔයගොල්ලෝ දන්නවා. කවුරු හරි කියන්න බලන්න මට empty calories කියන්නේ මොකක්ද කියලා. empty calories. අපි කියනවා empty calories කියලා. එහෙම නැත්නම් සමහර විට කියනවා junk food කියලා. මොනවාද empty calories කියන්නේ? මොනවාද junk food කියන්නේ? මොනවාද fast food කියන්නේ? ඔයගොල්ලෝ දන්න විදිහට කියන්න බලන්න. empty calories. අපි කියනවා පුළුවන් තරම් empty calories වලින් avoid වෙන්න ඕනේ. උදාහරණ empty calorie එකක් මේ chat එකේ type කරන්න බලන්න. ඔයගොල්ලෝ දන්න විදිහට empty calories. empty calories chat එකේ type කරන්න බලන්න. පුළුවන් විදිහට empty calories. sugar හරි සීනි සාමාන්‍ය සීනි potato chips හුඟක් දුරට ඒකත් හරි ඒ කියන්නේ ඒ වල වෙන පෝෂණ චොක්ලට් කියන එක මම කන්සිඩර් කරන්නේ නැහැ. මොකද ඒකේ කැලරි තියෙනවා නමුත් ඒකේ ඊට අමතරව වෙන මයික්‍රෝ නියුට්‍රියන් තියෙනවා certain amount of protein තියෙනවා. ඒ නිසා ඒක කියන්න බෑ. හැබැයි අපිට කියන්න පුළුවන් Coca-Cola සාමාන්‍ය සීනි වෙන මොකුත්ම නැහැ සීනි විතරයි කියන්නේ. කැෆේන් තියෙනවා සීනි තියෙනවා.
ඒකෝට ඒක empty calories සෝඩාස් කියලා කියන්නේ ඒවත් තමයි ජෙනරලි ගත්තාම. ඒ වගේ ඊළඟට ඔය අපි බේකරි ප්‍රොඩක්ට්ස් ගත්තාම වැඩි හරියක් ඒවල තියෙන empty calories. මොකද ප්‍රෝටීන් ෆැට් කියන ප්‍රමාණය ඉතාමත් සුළුයි. වැඩි හරියක් තියෙන්නේ තනිකරම කැලරි ප්‍රමාණය පමණයි. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒතකොට පීසා කියන එක ඩිපෙන්ඩින්. හුඟක් වෙලාවට මම හිතන්නේ නැහැ පීසා කියන එක empty calorie කියලා. මොකද පීසා වල හුඟක් වෙලාවට අපිට හම්බ වෙනවා ඒවල මස් මාළු තියෙනවා. ඊළඟට යම් ප්‍රමාණයක වෙන vegetable දාති තියෙනවා. ඒතකොට ඒක සම්පූර්ණයෙන්ම එක ආහාරයක් ඒ වගේ එකක් empty calorie කියන්න අමාරුයි. හැබැයි චිප්ස් වගේ එකක්, පොටේටෝ චිප්ස් වගේ එකක්, කොකා කෝලා වගේ එකක්, සමහරවිට ඔය ගොඩාක් බර්ගර්ස් වගේ ගත්තාම යම් ප්‍රමාණයකට මම කියන එකකට කැලරි ප්‍රමාණය වැඩි ඒගොල්ලන්ගේ ඒකේ තියෙන නියුට්‍රියන්ට් ප්‍රමාණයට වඩා. එතකොට අපිට ඒවා කන්සිඩර් කරන්න පුළුවන් highly empty calorie කියන ආහාර හැටියට. එතකොට අපි මේ වගේ weight gain එකදී අපි කිසිම වෙලාවක මේ empty calories use කරන්නේ නැහැ. අපි use කරන්නේ හොඳ කැලරීස්. ඒ කියන්නේ ආහාරය කියන එක බැලන්ස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ නිකම්ම weight gain එකක් එනවා. ඒක unhealthy weight gain එකක්. weight loss එකදිත් ඒ වගේම තමයි. මේකෙදි වැදගත් දෙයක් අපි කරනවා මොකද muscle build up කරනවා. muscle build up කරනවා. muscle build up කරන හොඳම එක තමයි strength training එක. ඕගොල්ලෝ දන්න හුඟක් අය දන්නවා. ඒකත් දන්නවා කියන්නේ අපි ඒකදී කරනවා strength training කියලා. එක එක දේවල් දෙනවා. මේකේ උතන සමහර ඒවා තියෙනවා. ඒක නිකන් resistant training කියලා. එහෙම නැත්නම් කියන්නේ තියෙන අපි දන්නවා aerobic exercises තියෙනවා. අපේ breathing exercise මේවා වැඩි කරන. ඒවා ඕනේ වැදගත්. හැබැයි strength training වලදී තමයි muscle build up වෙන්නේ. මොහොත muscle build up වෙන්නේ අපි මේ කරන ක්‍රියාකාරයේදී මේවල damages වෙනවා. මයික්‍රෝ ඩැමේජ් වෙනවා. එතකොට ඒවල එතන ක්‍රියාකාරකමක් ඇති වෙනවා. ශරීරයෙන් ගන්න අවශ්‍යතාවයේ ප්‍රෝටීන් අවශ්‍යතාවය උඩට යනවා. ඊට පස්සේ මේක බිල්ඩ් අප් කරනවා. මසල්ස් වලට බිල්ඩ් අප් කරලා අපි ගන්නවා මේක දිව. ඒතකොට අද තියෙන ප්‍රෝටීන් අවශ්‍යතාවය නෙවෙයි හෙට. ඒක වැඩි වෙන්න පටන් ගන්නවා එන්නේ. එතකොට මසල් බිල්ඩ් අප් වෙනවා. ඒක වැදගත්. එතකොට weight loss එකදී මොකද අපි කරන්නේ? අපි weight loss එකක් කියලා ගන්නකොට අපි weight loss එකදී basically බලාපොරොත්තු වෙන්නේ ඇඟේ මේදේ වැඩි ප්‍රමාණයක් අඩු කරන්න. එහෙම නැත්නම් ඇඟේ තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය එහෙම නැත්නම් muscles break කරන්න නැති කරන්න නෙවෙයි. හොඳ weight loss එකදී අපේ මේදේ අඩු වෙනවා muscles build up වෙනවා. ඒකදී අපි ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි calorie restrict කරනවා, physical activity වැඩි කරනවා. calorie restrict කරනවා, calorie කියන්නේ carbohydrate, protein and fat කියන වලින් ගන්න calorie ප්‍රමාණය අඩු කරලා physical activity වැඩි කරනවා. එතකොට අපි අර මං කලින් කියපු calorie deficit එකක් වෙනවා. ඒ deficit එකේදී අපිට lose වෙන්නේ fat තමයි. නැත්තම් සමහරවිට අපි හොඳ හරි විදියට කරේ නැත්තම් මොකද වෙන්නේ? අපි muscles lose වෙනවා. ඒක හිච්චර හොඳ දෙයක් නෙවෙයි. අපි දන්නවා අසනීප වුණාමත් අපිට ඇඟේ බර අඩු වෙනවා. ඒක healthy නෑනේ. එහෙම නැත්තම් වෙන මොකක් හරි කැම නොකා හිටියොත් එමේ weight loss එකක් එනවා. ඒකෙදි muscles loss වෙනවා. ඒ නිසා අපි කැම සම්පූර්ණයෙන් කැම නොකා fasting ඉන්න ගමන් කරන දේවල් තියෙනවා. මොකද අපේ අවශ්‍යතාවය ප්‍රමාණය අවශ්‍යතාවය අනුව මේ ක්‍රීඩකයෙකුට ඒක එච්චර සුදුසු වෙන්නේ නැහැ. මොකද ඒකේ muscle loss එකකුත් වෙනවා. ඒ muscle loss එක ඒ හින්දා fat loss එක කයි weight loss එකයි කියන්නේ healthy weight loss එක කියන්නේ different එකක්. අපේ fat loss එක තමයි වැදගත් වෙන්නේ. අපිට අඩු කරන්න ඕනේ fat, excess fat අඩුව වැඩි කරන්න ඕනේ. ඒක depending on the situation but mainly අපි focus කරන්නේ fat loss එකට. තනිකර මුළු ඇඟේම බර muscles උත් එක්ක අඩු කිරීම නෙවෙයි. ඒක සුදුසු නෑ. ඒකයි කියන්නේ. එතකොට මේකෙදි අපි
අර fat loss එකත් එක්ක muscle gain එක එකට යන්න ඕන. fat loss එකත් එක්ක muscle gain එක එකට යන්න ඕන. එතකොට muscle gain එක ගොඩාක් වැඩි කරන්න බෑ. හැබැයි fat loss එක හොඳටම අඩු කරන ගමන් යම් ප්‍රමාණයකට muscle gain එක එන්නේ. නැත්නම් හොඳටම fat loss එක අඩු කරලා ඔක්කොම අඩු කරාම muscle gain එක ගොඩාක් වැඩි වෙන්නේ නැහැ. මොකද එක්සර්සයිස් වැඩි කරනකොට වැඩි වෙනවා. හැබැයි බරත් ගොඩාක් යම් ප්‍රමාණයකට අපි මේන්ටේන් වෙන්න ඕනේ. ඒ නිසා අපි කරන්නේ fat loss එක ගැන තමයි මේන් ફોකස් එක තියෙන්නේ. ඒකට එනර්ජි ඩෙෆිසිට් එකදී අපිට fat loss එකක් වෙනවා. muscle loss එක අඩු කරගන්න පුළුවන්. මේ අතර බැලන්ස් එක මෙතන කියලා තියෙනවා. ඒක තේරුම් ගන්න අමාරු නම් කමන්නේ. අපි කරන්නේ බැලන්ස් එකක් ඇති කරගන්න. එතකොට අපි මතක තියාගන්න ඕන එක දෙයක් තමයි fat loss එකක් ඇති කරන ගමන් muscle gain එක ඇති කරන්න නම් උඟක් අය හිතනවා අපි fat නොකා හිටියාම හරි කියලා. ඒක වැරදි. මොකද අපි කන ආහාරයේ තියෙන fat නෙවෙයි ඇඟේ fat වෙන්නේ. කන ආහාරයේ තියෙන excess calorie තමයි ඇඟේ fat වෙන්නේ. ඒ calorie එන්න පුළුවන් carbohydrate, protein, fat තුනෙන්. අපි ප්‍රෝටීන් විතරක් කාලා සම්පූර්ණ ෆැට් සම්පූර්ණ අයින් කරා අපේ ෆැට් ගේන් එකක් එන්නේ කියලා. හේතුව තමයි මොකද ඇඟ ඇතුලේදී මේවා ඔක්කොම කැලරි වලට හැදෙනවා. කැලරි එක්සස් නම් ෆැට් හැදෙනවා. කැලරි ඩෙෆිසිට් නම් ෆැට් ලොස් වෙනවා. ඔක තමයි තියරි එක. ඒ නිසා ඒ කියන්නේ low fat diet එකක් ගන්න එක හෝ non fat diet ගන්න එකෙන් හෝ fat කෑම අඩු කිරීමෙන් ඇඟේ තෙල් අඩු කරන්න බෑ. ඒක වැරදි. ආහාරයේ තියෙන තෙල් කියන්නේ ඇඟ ඇතුලේ හැදෙන තෙල් කියන්නේ two different things. ඒක මතක තියාගන්න ඕනේ. එතකොට physical activity එක exercise කිරීම නිසා අපිට ඒකට benefit එකක් එනවා. මොකද අපේ muscles ආරක්ෂා වෙනවා. muscle strengthen වෙනවා. muscle build up වෙනවා. weight loss එකක් වෙනවා. මේ දෙක කම්ප්‍රොමයිස් කරන විදියක් තමයි මේ තියෙන එක මම ආපහු කියන්න කතා කරන්න. වැදගත්ම දේවල් තමයි වැදගත්ම දෙයක් තමයි රෙසිස්ටන්ට් ට්‍රේනින් කියන්නේ. රෙසිස්ටන්ට් ට්‍රේනින් කියන එක I think හුඟක් අය දන්නවා. එහෙම දන්නේ නැත්නම් ඔයගොල්ලෝ පොඩ්ඩක් කියවලා බලා ගන්න මොන වගේ දේවල්ද රෙසිස්ටන්ට් ට්‍රේනින් වලට එන්නේ කියලා. කියන්නේ දුවන එකත් රෙසිස්ටන්ට් ට්‍රේනින් එකක්. බර උස්සන එකත් රෙසිස්ටන්ට් ට්‍රේනින් එක. බයිසිකල් පදින එකත් රෙසිස්ටන්ට් ට්‍රේනින් එක. මොකද මේ ශක්තිය තව එකට විරුද්ධව දුවනකොට පොළවට මේ කකුල් වල ශක්තිය පොළවට විරුද්ධව කිරීමෙන් තමයි අපි දුවන්නේ. අපේ බර උස්සන එක අපිට ඒකට කෙලින්ම බලපානවා. ඒ වගේ මසල් එකට දෙන බලපෑම මසල් එකකට මසල්ස් වලට දෙන බලපෑම උද තමයි මේ රෙසිස්ටන්ට් ට්‍රේනින් එක කියන්නේ. ඒකින්ද තමයි මම කියේ රෙසිස්ටන්ට් ට්‍රේනින් එකෙන් පුළුවන් අපිට මසල් බිල්ඩ් අප් කරන්න. මොකද රෙසිස්ටන්ට් ට්‍රේනින් එකකින් දා මසල්ස් වලට එන අමතර බලපෑමෙන් මේකේ වෙන මයික්‍රෝ ඩැමේජ් එක අපේ ඇඟේ විවෘත කරනවා. ඒකට අපි කියනවා වින්ඩෝ ඔෆ් ඔපචුනිටි කියලා. අවස්ථාවක් ඇති කරනවා. අපේ ප්‍රෝටීන් අරගෙන ඒක බිල්ඩ් අප් කරනවා. සමහර වෙලාවට අපි කියන ව්‍යායාම ඉවර වෙලා පැය දෙකක් විතර ඇතුළත මේක ගන්න ආහාර මොකද ඒකෙදි තමයි උපරිමේ අපිට හොඳම වින්ඩෝ එක එන්නේ. ඒකට කියන ගෝල්ඩන් මොකද ඒ කියන්නේ හොඳම ඔපචුනිටි එක එන වෙලාව තමයි ඒ වෙලාව පැය දෙකක් ඇතුළත කියලා. පැය දෙකක් ඇතුළත ආහාර ප්‍රෝටීන් ආහාරයක් ගැනීම ඒ ප්‍රෝටීන් වලට පුළුවන් අර ස්ට්‍රක්චර්ස් වලට ගිහිල්ලා ඒක හදනකොට ඒක හදන්නේ තිබ්බට වැඩිය හොඳට. හොඳට ස්ට්‍රෝං වෙන්නේ. මසල්ස් බිල්ඩ් අප් එක්ස්ට්‍රා වෙන්නේ. මොකද තියෙන රිස්ක් එකත් එක්ක ඒක තමයි ඩැමේජ් වෙච්ච එක බිල්ඩ් අප් කරන්න හදන්නේ. ඒක වැදගත්. ඊට අමතරව අපි දන්නවා කාඩියෝ වැස්කියුලර් එක්සර්සයිස්. කාඩියෝ එක්සර්සයිසස් කියන කාඩියෝ එක්සර්සයිසස් කියන්නේ අපේ වර්ක්අවුට් එක වැඩි කරනවා වැඩියෙන් රෙස්පිරේෂන් අපේ heart එක beat එක වැඩි කරනවා. ඒක වැදගත් දෙයක්. slow exercises වලින් අපි ඇවිදිනවානේ.
වෝකින් වගේ ඒවා. ඒ වලිනුත් ප්‍රයෝජනයක් තියෙනවා. ඇඟේ මේදේ අඩු කරන්න පුළුවන්. හැබැයි ඇඟේ මේ ඕවරෝල් මෙටබොලිසම් එක වෙනස් කරන්න මේ කාඩියෝ එක්සර්සයිසස් වැදගත් වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ගන්නවා පොඩි කාලයක් තුල වැඩි ක්‍රියාකාරකමක් කරන කාඩියෝ එක්සර්සයිසස් ගැන කියනවා. ඒක උදාහරණ එකක් තමයි high intensity interval training කියලා එකක් තියෙනවා. ඒක මේවා අපි කතා කරමු. මේවා වලදී effectively fat burning එක වැඩි වෙනවා කියලා යම් කිසි evidence තියෙනවා. ඒවා ගැන අපි කතා කරමු ඊළඟ දවසේදී. එතකොට තව වැදගත් දෙයක් තියෙනවා. ඒක තමයි sleep. To have a good sleep. A good sleep කියන්නේ sleep වෙලාවේදී තමයි අපේ ඇඟේ මේ recovery එක එන්නේ. يعني අපි දවසේ ක්‍රියාකාරකම් කරලා වෙන damage එක recover කරන්නේ එතනදි තමයි අර build up කරන්න හුඟක් දේවල් වෙන්නේ. ඒ නිසා ඒ කාලේ ඕනේ. ඒ කාලේදී අපි රෙස්ට් කරලා අර ඇක්ටිවිටි එක හරියට නිකන් අර පාරවල් හදනකොට පාරවල් වහලා වාහන නවත්තලා ඒක රිපෙයාර්ස් කරනවා. ඒ වගේ දෙයක් අපේ ඇඟේ සිද්ධ වෙනවා. ඒකට අපේ ඇඟ වහන්න ඕනේ, ක්ලෝස් කරන්න, ස්ටොප් කරන්න, එක් කරන්න ස්ලීප් වල. ඒක වැදගත්. එහෙනම් good sleep එකක් හැමතිස්සෙම rest and recovery ඉදී ඕනේ. ඊට අමතරව stress management. මොකද stress එක තියෙනකොට අපේ ඇඟේ හෝමෝන් දුවනවා, අර ඇක්ටිවිටීස් වැඩි වෙනවා, ස්ට්‍රෙස් හෝමෝන් වැඩි වෙනවා, ඇක්ෂන් ගොඩයි. ඒතකොට ඩැමේජ් ඒතකොට ඇඟේ තියෙන මේ අර මේ රිකවරි එක හොඳට වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හොඳටම දන්නවා ස්ට්‍රෙස් දවස්වලට අපිට හොඳ ස්ලීප් එකක් හම්බෙන්නේ නැහැ. අනිත් එක තමයි හොඳ ස්ලීප් එකකින් පස්සේ you don't feel like අර මේ හොඳට ප්‍රාණවත් ගතියක් නැහැ. ඒකට හේතුව තමයි ස්ට්‍රෙස් එක. ස්ට්‍රෙස් එක කොහොමද එන්නේ කියන එකයි ඒක කොහොමද කන්ට්‍රෝල් කරන්න කියන එක ගැන මම කතා කරන්න නම් අපි දන්නවා මෙඩිටේෂන්, යෝගා, breathing exercise වගේ වලින් අපේ ස්ට්‍රෙස් එක අඩු කරලා fat loss එක වැඩි කරගන්න පුළුවන්. ස්ට්‍රෙස් එක අඩු කරලා fat loss එක වැඩි කරගන්න පුළුවන් ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලින්. මේ ටික තමයි මට අද දවසේ කතා කරන්න තියෙන්නේ. අපි ලබන සතියේ කතා කරමු මේකේ තියෙන ගණන් ගැන කොහොමද අපි මේවා කතා මේ වල ගණන් කැල්කියුලේෂන් කොහොමද ගැටල weight loss approach එකක් ගන්නෙ කොහොමද diet plan එකදී එක part එකක් තමයි මේක වැදගත්ම එකක් තමයි weight management වලට කොහොමද අපි diet plan එකක් හදන්නේ. diet plan එකමට වඩා මෙතනදී කරන්නේ calculation එක. ඊට පස්සේ අපි plan එක හදනවා කියන්නේ තව complex එකක් ගොඩාක් දේවල් තියෙනවා. ඒ හින්දා තමයි මම කිව්වේ පොඩ්ඩක් දැනුවත් වෙලා ඉන්න, ලෑස්ති වෙලා ඉන්න, මේකට ප්‍රෙපෙයාර් වෙලා ඉන්න. එහෙම නැතුව ඒක ඇවිල්ලා මොබයිල් ෆෝන් එකෙන් මේක අහගෙන විතරක් මේකේ සම්පූර්ණ දැනුම ලබා ගන්න බෑ. සම්පූර්ණ දැනුම ලබා ගන්න නම් ඔයගොල්ලෝ මාත් එක්කම අප්ඩේට් වෙන්න ඕනේ. ඒ නිසා ප්‍රශ්න තියෙනවා අහන්න ඕනේ, ඒවා ගැන කතා කරන්න ඕනේ, ඩිස්කස් කරන්න ඕනේ, ඩිෆරන්ට් ඔපිනියන් තියෙනවා ඒවා කියන්න ඕනේ. අන්න තමයි වැදගත් වෙන්නේ. ඕකේ, මම හිතන්නේ මෙතනින් අපේ අද ප්‍රසන්ටේෂන් එක නවත්තනවා. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් දැන් ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. තාත්තා ඉස්සෙල්ලා මොනවා හරි විශේෂ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රශ්න මතක තියාගන්න තමයි වැදගත්ම දේ තමයි පාඩම් කරනකොට මේ ගැන ස්ටඩි කරනකොට මේක මෙහෙම කටපාඩම් කරන්න ඕනේ නැහැ. නමුත් මේ කියවන්න, ලියන්න, ආපහු ලියන්න එතකොට තමයි දැනෙන්නේ. එහෙම කරනකොට ඔයගොල්ලන්ට එන ප්‍රශ්න ඒවා අරන් ඇවිල්ලා ඊළඟ දවසේ දෙන්න. එතකොට අපි ලේසි මේක සාකච්ඡා කරලා ඒවා ගැන දැනුවත් වෙන්න. සර් අපිට මේ ඉස්සරහට මේ සර්ගේ ලෙක්චර්ස් වල weight එක අඩු කරනකොට අපි ගන්න මීල් එක ගැන සර් අපිට දැනුවත් කරයි නේද සර්? ඔව් අනිවාර්යයෙන්ම. weight එක අඩු කරනකොට මොන වගේ දැන් මෙහෙමනේ මීල් එකක් මම දැන් කියලා වැඩක් නැහැ. මීල් එක කියන්නේ quality and the quantity. දැන් මීල් එක කිව්වම quality එක මට කියන්න පුළුවන් බත් හන්දක් ගන්න මේවා මෙච්චරක් ගන්න කියලා. හැබැයි ඕකේ ප්‍රමාණය වෙනස් වෙන්නේ අවශ්‍ය පුද්ගලයා නෝනේ.
ඔයාට ඔව් ගන්න වීල් එක මට වැඩිය වෙනස්. එතකොට මම කොහොමද මේක ඒ පුද්ගලයාට කොහොමද හදන්නේ කියන එක දැනගන්න ඕනේ. ඒක තමයි අපි දැන් කරන්න යන්නේ. ඔව් සර් ඉන්ඩිවිජුවල් කෙනෙකුට ඔව් ඔව් මම බොක්සිං කෝච් කෙනෙක්. ඉතින් මගේ ඔව් weight කැටගරි වලට තමයි මම සෙල්ලම් කරන්නේ. එතකොට ළමයිව ඔව් ඔව් හදන්නේ. එතකොට weight එක ඔව් මම බැලන්ස් කරගන්නකොට මම එයාට මීල් එකක් දෙනවා. එයාගේ කැලරි ඔක්කොම weight එක ඔව් බැලන්ස් කරගන්න. ඉස්සරහට මට සර්ගෙනුත් දැනගන්න ඕනි මම කොහොමද ඒක හරියට ඒක හොඳයි. ඔයාට වැඩියෙන්ම තියෙන ප්‍රශ්නේ තියෙන weight gain එකද weight loss එකද? අවශ්‍ය වෙන්නේ. සර් weight loss එක සර්. ඒ කියන්නේ weight gain එක නම් ක්ෂණිකව මම හදා ගන්නවා. කරගන්න. ඔව් top weight loss weight එක එක තමයි අමාරු වැඩේ නේ. ඔව් top weight එකක් තිබ්බොත් ඒක අඩු කරගන්න බෑ සර්. අන්න ඒ අමාරු. තැනදී තමයි ඒ තැනේ තමයි හුඟක් අය අමාරු වෙන්නේ. මොකද ඇත්තටම අපේ ශරීරය හරි අමාරු දෙයක්. මොකද දන්නා weight loss එක ලෝකෙම අමාරු දෙයක් වෙලා තියෙන හේතුව තමයි අපේ ශරීරයේ තියෙන පොඩි මේකක් යම් කිසි එකකට චේන්ජ් වුණාට පස්සේ ආපස්සට ගන්න අමාරුයි. ආයෙත් ටක් ගාලා අතෙන්ද යනවා. දැන් අපි හිතමු weight loss එකක් කරා කියලා. කරලා සුමානයක් දෙකක් යනකොට අපි අරකේ අවධානය අයින් වුණොත් ටක් ගාලා බැලන්ස් වෙලා අර ස්ක්‍රීන් එකක් තද කරාම වගේ ආපහු උඩට එනවා. ඒක තමයි ඔව් සර්. ඒක හරි අමාරු වැඩක්. අපි හොඳ මේ ફોකස් එකකින් හිටියේ නැත්තම්. ඉතින් ඒක ඔව් සර්. ඒ හින්දා තමයි ලෝකේ මේ weight loss කියන එක හරි හුඟක් තැන්වල අසාර්ථක වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙදි තියරි එක අපි තේරුම් ගත්තොත් අපිට ලේසි මේක නේද. එහෙම නැත්නම් ආයියෝ ඒක weight loss program කරාට වැඩක් නැහැ. හරියන්නේ නැහැ. මගේ ඇඟ වෙනස් වෙන්නේ නැහැ. ওই වගේ කතා අපිට තියෙනවා. හැබැයි සොලියුෂන් එකක් තියෙනවා. විද්‍යාත්මකව බලන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් ඒකට යම්කිසි මේ ප්‍රයිස් එකක් පේ කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මහන්සි වෙන්න ඕනේ, ඩයට් වෙනස් කරන්න. අපි කැමති දේවල් ඔක්කොම කාලා weight loss එකකුත් වෙනවා කියලා කියනවනම් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඔව්. හරි. ඕකේ එහෙනම්. හරි එහෙනම් මේ එහෙනම් ලබන සතියේ හම්බෙමු. ඔයගොල්ලෝ වෙලාවට එන්න ඒක වැදගත්. මොකද අපිට නැත්තම් මේ වෙලාවේදී ඔයගොල්ලන්ගේ මිස් වුණොත් එහෙම වීඩියෝ එකකින් විතරක් බෑ. මොකද ගණන් විශේෂයෙන් මේ ගණන් හදනවා වගේ එකකදී මේ මුල් ටික දැනුවත් නැතුව අන්තිම ටික කරන්න බෑ. ඒ නිසා මම කොහොම කාරණේක ඉල්ලනවා ඔයගොල්ලන්ගෙන් වෙලාවට විනාඩි 5ක් විතර කලින් ඇවිල්ලා ලෑස්ති වෙන්න වැඩි පටන් ගමු. ඒක ලස්සනට කර හැකි ස්ටෙප් එකේ ගියොත් විතරයි හරියට කරන්න කියලා. එහෙම නැතුව එක දවසේ ඇවිල්ලා මැදින් ඇවිල්ලා කරන්න ගියාම ඔක්කොටම ගෙනියන්න අමාරුයි. අනිත් එක අපි මේ ෆිසිකල් නෙවෙයිනේ කරන්නේ. ඔන්ලයින් කරනකොට අපි හරියට ફોකස් එකේ හිටියේ නැත්නම් අපිට මේක කරගන්න අමාරුයි. ඒ නිසා ඒක ફોකස් එකේ ඉන්න කියලා මම කියන්නේ. Thank you. Good night.